ආයුබෝවන් ළමයි. හරි. අපි දැන් මේ වෙද්දි අපේ සිලබස් එකේ ලොකු වැඩ ගොඩක් කරලා ඉවරයි. හරිද? 12 වසරේ සිලබස් එකෙන් භාගයක් විතර ඉවර වෙන්න යන මොහොතක් මේක. හරිද? දැන් අපි මේ වෙද්දි කතා කරලා ඉවරයි. මූලික පොත් ඉවරයි. ඊට කලින් අපි සමීකරණ ඉවර කරා. හරි, සමීකරණ ඉවරයි. මූලික පොත් ඉවරයි. ගිණුම්කරණය හැඳින්වීම ඉවර කරා. ඊට පස්සේ සංකල්ප ගිණුම් කරන සංකල්පත් ඉවරයි. හරිද? ලොකු වැඩ ගොඩක් ඉවරයි. අපි මේව කරන්නේ පාස් පේපර් සාකච්ඡා කරගෙන ඒවල් පේපර් එකට ලොකු සූදානමක් එක්ක. කිසිම වැඩක් නොකරපු ළමයෙක් වුණත් මේ ටික හරියට කරවොත් ගොඩ යන්න පුළුවන්. මොකද දැන් අපි සිලබස් එකේ ගොඩක් ඉවරයි. අද ඉවර කරනවා කේවල සාම ව්‍යාපාරික කේවල සාම ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන. කේවල සාම ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන අද ඉවර කරනවා. හරිද? සමීකරණ ඉවරයි. මූලික පොත් ඉවරයි. ගිණුම් කරන හැඳින්වීම ඉවරයි. සංකල්පත් ඉවරයි. පාස් පේපරුත් එක්කම. හරිද? දැන් අපි අපේ වැඩේට යමු. හරි. පොඩක් හරි ළමයි, අපි දැන් යමු අපේ වැඩේට. අපි කතා කර හිටියේ අපේ සිලබස් එක දැන් ගොඩක් ඉවරයි. හරිද? 12 වසරේ සිලබස් එකෙන් භාගයක් විතර දැනටමත් අපි ඉවර කරලා තියෙනවා. හරිද? අපිට අද තියෙන්නේ එතකොට කලින් කිව්ව විදිහට අද තියෙන්නේ කේවල සාමි ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන. කේවල සාමි ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන. මෙහෙමයි මේ පාඩමෙන් කෙලිම ප්‍රශ්නෙන්නේ නැහැ. කියන්නේ අර සමීකරණ වගේ කෙලිම ලකුණු 40 ප්‍රශ්නයක්. එහෙම මුකුත් වෙන්නේ නැහැ. මේක ඉගෙන ගන්න නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. හරිද? මේකෙන් ගොඩක් දේවල් තියරි ආවරණය කරගෙන ඕනේ ඉස්සරහට යන්න. මේකෙන් පස්සේ වෙනවා නිෂ්පාදන ව්‍යාපාර. නිෂ්පාදන ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන සෑදීම. ඒ වෙනවනම් අනිවාර්යෙන් අපි මේවා ටච් එකේ ඉන්න ඕන. මේක නැතුව අපිට යන්න බෑ නිෂ්පාදන ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන වලට. මේකෙන් ගන්න දැනුම අනුව තමයි අපිට යන්න වෙන්නේ නිෂ්පාදන ව්‍යාපාරය. දැන් මේකෙන් පස්සේ තියෙන නිෂ්පාදන ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන. හරිද? ඒක නිසා අපිට මේක අනිවාර්යයෙන් වෙන එක්සෑම් එකේ තනි ප්‍රශ්නයක් නාවට MCQ ප්‍රශ්න ටිකක් එනවා. හරිද? MCQ ප්‍රශ්න 3ක් විතර එනවා කේවල සාම ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන කියන පාඩමෙන්. හරිද? අපි දැන් බලමු මොකද්ද මේ කේවල සාම ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන කියන්නේ. සිලබස් එකේ මේක තමයි සංකල්ප වලින් පස්සේ ගිණුම් කරන සංකල්ප අපි දැන් කතා කරලා ඉවරයි. ගිණුම් කරන සංකල්ප වලින් පස්සේ තියෙන පාඩම තමයි කේවල සාම ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන සෑදීම කියන පාඩම. දැන් මම දාලා තියෙනවා ටියුට් එකක්. හරිද? ඒ ටියුට් එක අනුව තමයි අපි ඉස්සරහට යන්නේ. ඒ ටියුට් එක print එකක් අරගෙන ළඟ තියෙන්න ඕන නැත්නම් අමාරුයි. මොකද ඒක මම ගොඩක් තියරි කරුණු ඒකට ඇතුළත් කරලා තියෙනවා. හරිද? අපි දැන් යමු අපේ පාඩමට. කතා කරන්න තියෙන්නේ කේවල සාම ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන. මොකද්ද මේ කේවල සාම ව්‍යාපාරයක් කියන්නේ? කේවල සාම ව්‍යාපාරයක් කියන්නේ තනි පුද්ගලයෙක්. තනි පුද්ගලෙක් නමෙන්ම කියනම කේවල සාම ව්‍යාපාරයක්. තනි පුද්ගලයෙක් පවත්වාගෙන යන ව්‍යාපාරයක්. හරිද? තනි පුද්ගලයෙක් පවත්වාගෙන යන ව්‍යාපාරයක් තමයි කේවල සාම ව්‍යාපාරයක් කියන්නේ. තනි පුද්ගලයෙක්. ඒ නිර්වචන එහෙම අහන්නේ මොකද්ද කේවල සාම ව්‍යාපාරයක් කියන්නේ? එහෙම අහන්නේ ඕන හිස්තම් පුරවන දේ සමහරක් විතර. ඒකත් මම හිතන්නේ නැහැ මේයි කියලා. මොකද ඊට වඩා සංකීර්ණ දේවල් ඉස්සරහට තියෙනවා ප්‍රශ්න පත්‍රය අහන්න. හරිද?
ඕක තමයි කේවල සම ව්‍යාපාරයක් කියන්නේ තනි පුද්ගලයෙක් පවත්වාගෙන යන ව්‍යාපාරයක්. තනි පුද්ගලයෙක් පවත්වාගෙන යන ව්‍යාපාරයක් දැන් මේ පුද්ගලයාට අවශ්‍යයි ව්‍යාපාරයේ වාර්ෂික හරි මාසික හරි දෛනික හරි කොහොම හරි ලාභය අලාභය පත්කම් කොච්චර තියෙනවද වගකීම් කොච්චර තියෙනවද හිමිකම් කොච්චර තියෙනවද කියලා දැනගන්න. හරිනේ? ඒකට තමයි අපි මේ මූල ප්‍රකාශන හදන්නේ. ව්‍යාපාරයේ වත්කම් වගකීම් බලන්න. හිමිකම් ආදායම් වියදම්. වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් ලාභ අලාභ ඉදිරියට තීරණ ගන්න කොච්චර මුදලක් ආයෝජනය කරනවද කියලා තීරණ කරන්න තනි පුද්ගලෙක් කරන්නේ මේ ව්‍යාපාරයක මූල ප්‍රකාශන හදන එක තමයි Tamanට අවශ්‍ය තොරතුරු සහ තීරණ ගන්න. හරිද? අපි දැන් කලින් කතා කරලා තියෙන්නේ කොහොමද මේක වෙන්නේ කියලා. ඉස්සෙල්ලම මොකද වෙන්නේ ව්‍යාපාරයක ගනුදෙනු හා සිදුවීම. ඕනම ව්‍යාපාරයක සිදුවෙන ගනුදෙනු හා සිදුවීම. අපි ඊට පස්සේ පළවෙනිට වෙනවා මේක. ඊට පස්සේ අපි ඒවා මූලාශ්‍ර ලේඛනවල සටහන් කරනවා. කතා කරලා තියෙන මේවා මූලාශ්‍ර ලේඛන. මතක ඇතිනේ? ලදුපත, ගෙවීම් වවුචරය, දැනුම් ඉන්වොයිසිය, විකුණුම් ඉන්වොයිසිය මේවා මූලාශ්‍ර ලේඛනවල ලියනවා. හරිද? ඊට පස්සේ මූලාශ්‍ර ලේඛන බලාගෙන ලියනවා කොහෙද? මූලික සටහන් පොත්වල. මූලික සටහන් පොත්වල. මේ මූලික සටහන් පොත් අරගෙන ඒවා තියෙන අවසාන ශේෂයන් අරන් ලියනවා ලෙජරේ. ලෙජරේ ලියලා ඒවා අන්තිමට තුලනය කරලා ශේෂ කරලා අවසාන ශේෂය මුදල් පොතේ අවසාන ශේෂය නායකත්ව ගිණුමේ අවසාන ශේෂය නාය හිමි ගිණුමේ අවසාන ශේෂය අරගෙන කොහෙද ලියන්නේ ශේෂ පිරික්සුමේ වත්කම් එහෙම ශේෂ පිරික්සුම තියෙනවා හර බැර වත්කම් සහ වියදම් හරට වගකීම් හිමිකම් ආදායම් බැරට ලියනවා ශේෂ පිරික්සුමේ. අපි දැන් මේ එකින් එක කරන්න ඕනේ. අපිට එක්සෑම් එකේ දෙනවා කෙලින්ම ශේෂ පිරික්සුම. ශේෂ පිරික්සුම දීලා අපි ඒක බලාගෙන තමයි හදන්න ඕන මූල ප්‍රකාශන. එක්සෑම් එකේ නම් මූල ප්‍රකාශන හදන්න කියලා එන්නේ නැහැ. එහෙම එන්නේ සමාගම් ගානේ විතරයි. සමාගම් ගානේ විතරයි එන්නේ මූල ප්‍රකාශන හදන්න කියලා. හරිද? දැන් අපි මේ ප්‍රොසීඩර් එක අනුව ගිහිල්ලා අන්තිමට ලෙජරෙත් ශේෂ කරලා හැදුවා ශේෂ පිරික්සුම. ඒ ශේෂ පිරික්සුම බලාගෙන අපිට දැන් හදන්න ඕන මූල්‍ය ප්‍රකාශන. පැහැදිලිනේ? අපි දැන් හදන්න ඕන කේවල සම ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන. පළවෙනි ගාන මම දීලා ඇති ඔයාලට විමුක්තිගේ ව්‍යාපාරයේ ගාණක් දීලා ඇත්තේ. හරිනේ? විමුක්තිගේ ව්‍යාපාරයේ ගාණක් දීලා ඇති කේවල සම ව්‍යාපාර වලින් හදන්න. එහෙමයි. දැන් මේකේ ගොඩක් ගැළපිලි තියෙනවා. හරිද? EPF, ETF. තොග ගැළපීම. ETF, EPF තොග ගැළපිල්ල. ඊට පස්සේ විකුණුම් හෝ ආපසු එවුම් පදනම් මත ගෙවූ භාණ්ඩ එවූ භාණ්ඩ ඊට පස්සේ තොග කපා හැරීම තොග හානි මේ වගේ ලොකු අපි කතා නොකරපු ගොඩක් දේවල් කතා වෙන තැනක් තමයි මේ තනි පුද්ගල ව්‍යාපාරයක මූල ප්‍රකාශන කියන්නේ. අපි දැන් මේ එකින් එක කතා කරමු. හරිද? ගානත් එක්කම එකින් එක කතා කරමු. එතකොට අපිට මේ තියරිය ඔළුවට දාගන්න ලේසි. ඉස්සෙල්ලම ගාන හදනකොට ගාන බලන්න ඉස්සෙල්ලම අවශ්‍ය දේ මොකක්ද කියලා. ඉස්සෙල්ලම ගාන කියවන්න කලින් බලන්න මොකද්ද මේ ගානෙන් ඉල්ලන්නේ කියලා. ශේෂ පිරික්සුම දීලා තියෙන මොකද්ද ගානෙන් ඉල්ලන්නේ? මොකද්ද ඉල්ලන්නේ? ආදායම් ප්‍රකාශයයි මූල තත්ත්ව ප්‍රකාශයයි. හරිද? ගානෙන් ඉල්ලන්නේ ආදායම් ප්‍රකාශය සහ මූල තත්ත්ව ප්‍රකාශය. අපි ඒ අනුව ඉස්සෙල්ලම ආදායම් ප්‍රකාශයක් සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් පූල් කරගන්න ඕන. මෙහෙමයි. ආදායම් ප්‍රකාශයක් හදන්නයි මූල තත්ත්ව ප්‍රකාශයක් හදන්නයි කේවල සම ව්‍යාපාරික නිශ්චිත ආකෘතියක් නැහැ. හැබැයි සමාගම් හදාද්දී නම් නිශ්චිත ආකෘතියක් තියෙනවා. අපි ඒ ආකෘතිය අනුවම හදන්න ඕන. හරිද?
අපි දැන් කතා කරමු විමුක්තිගේ ව්‍යාපාරය දීලා තියෙන්නේ. හරි. ශේෂ පිරික්සුම දීලා තියෙනවා. මම දාලා තියෙන PDF එක අතේ තියාගන්න. හරිනේ? හරි. අපි දැන් ගානට යමු. ශේෂ පිරික්සුම දීලා තියෙනවා. ඉස්සෙල්ලම අපි දැන් ගාන කියවට පස්සේ අපි දැක්ක මොනවද ඕන කියලා අවශ්‍ය වන්නේ ආදායම් ප්‍රකාශයයි මූල තත්ත්ව ප්‍රකාශයයි. හරිද? අපි එහෙනම් ඉස්සෙල්ලම ආදායම් ප්‍රකාශයක් සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් රූල් කරලා ඉමු. හරි. අපි දැන් ආදායම් ප්‍රකාශයක් සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් රූල් කරමු. එහෙමයි. මේ ගාන රූල් කරනවට එක්සෑම් එකේ ලකුණු හම්බෙන්නේ නැහැ. හරිනේ? ලකුණු හම්බෙන්නේ ගානේ තියරියට. අපි දාපු දේවල් වලට අනුව. ඒක නිසා මේව රූල් කරන්න මහා වෙලාවක් අරගෙන අඩි රූල් අරගෙන ලස්සනට ඊවි කෑලි ගහලා එහෙම කරන්න ගියොත් අපිට ඒ වල පේපරේ ප්‍රශ්නයක් හෝ දෙකක් තමයි කරන්න වෙන්නේ. හරිද? ඒක නිසා එච්චර දඟලන්න දෙයක් නැහැ. ශනික රූල් කරන්න ඕන. එක්ක විනාඩියක් ඇතුළත ගාන රූල් කරලා තියෙන්න ඕන. හරි. දැන් පටන් ගන්න රූල් කරන්න. ඉස්සෙල්ලම බලා ගන්න ආකෘතිය. විමුක්තිගේ වෙළඳ ව්‍යාපාරය. ආදායම් ප්‍රකාශය ලියද්දී ඉස්සෙල්ලම ලියන්න ඕන කාගේද මේ ව්‍යාපාරය. හරිද? විමුක්තිගේ වෙළඳ ව්‍යාපාරය. විමුක්තිගේ වෙළඳ ව්‍යාපාරය. මේ සම්පූර්ණයෙන් ලියන්න එපා විමුක්තිගේ වෙළඳ ව්‍යාපාරය. සම්පූර්ණයෙන් ලියන්න ඕනේ කෙටියෙන් ලියන්න. තව එකක් ආදායම් ප්‍රකාශයක් සහ මූල තත්ත්ව ප්‍රකාශයක් රූල් කරද්දී ලියන්නේ CR කොලේනේ. CR කොලේ නැවුව දෙකට. හරිද? CR කොලේ දෙකට නවලා අපි ලියන CR කොලේ නැවුව දෙකට. එක පැත්තක රූල් කරා ආදායම් ප්‍රකාශය, අනිත් පැත්තට රූල් කරා මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. තේරුණානේ? එක පැත්තක රූල් කරනවා ආදායම් ප්‍රකාශය මේ CR කොලේ නම් CR කොලේ එක පැත්තක ආදායම් ප්‍රකාශය, අනිත් පැත්තේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය රූල් කරන්න ඕනේ. එක පැත්තක විමුක්තිගේ වෙළඳ ව්‍යාපාරය මේක වෙනස් කරගන්න 2024 කියලා. හරිද? 2024 3:30 ගැන අවසන් වාර්ෂිකය සඳහා කියලා වෙන්න ඕන. 2017 කියලා ඇත්තේ. 2024 3:31 අවසන් වර්ෂය සඳහා මොකද්ද? ආදායම් ප්‍රකාශය. මේක අනිවාර්යෙන් ලියන්න ඕන. 24 3:31 අවසන් වර්ෂය සඳහා කියලා පැහැදිලිව තියෙන්න ඕන. මොකද මේක ආදායම් ප්‍රකාශයක්. මූල හත ප්‍රකාශයක් රුල් කරද්දී අපි ලියන්නේ 2024 3:31 අවසන් දිනට. හරිද? ආයේ මූල සත්‍යය බලන්නේ නිශ්චිත දිනකට. මූල සත්‍යය බලන්නේ නිශ්චිත දිනකට. හරිද? ආදායම් ප්‍රකාශය හදන්නේ අවසන් වර්ෂය සඳහා කියලා. 24 3:31 අවසන් වර්ෂය සඳහා මූල තත්ත්ව ප්‍රකාශය. හරිනේ? දැන් රූල් කරා. කොහොමද අපි ව්‍යාපාරයක ආදායම් ප්‍රකාශයක් හදන්නේ? මොකද මේ ආදායම් ප්‍රකාශයකින් කෙරෙන්නේ? ආදායම් ප්‍රකාශයකින් කෙරෙන්නේ ව්‍යාපාරයේ ආදායම සහ වීදම ගණනය කරලා ව්‍යාපාරයේ සුද්ධ ලාභය ගන්න අපි ආදායම් ප්‍රකාශනයකින්. හරිනේ? ව්‍යාපාරයේ ආදායම් වලින් වියදම අඩු කරලා සුද්ධ ලාභය හොයන්න තමයි අපි ආදායම් ප්‍රකාශනයක් ගන්න. කොහොමද අපි ආදායම් හොයන්නේ? කේවල සාම ව්‍යාපාරයක ප්‍රධානම ආදායම් මාර්ගය මොකද්ද? විකුණුම්. ඕනම ව්‍යාපාරයක ප්‍රධානම ආදායම් මාර්ගය විකුණුම්. හරිද? පැහැදිලිද? ප්‍රධානම ආදායම් මාර්ගය විකුණුම්. අපි ඉස්සෙල්ලම ලිව්වේ එහෙනම් විකුණුම්. විකුණුම්. ව්‍යාපාරයක ප්‍රධාන ආදායම් මාර්ගය විකුණුම්. අපි ඉස්සෙල්ලම ලියනවා නම් විකුණුම්. මේ විකුණුම් බඩු ටික ගත්තේ කොහොමද? විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය. විකුණුම් වලින් අඩු කරනවා විකුණුම් පිරිවැය. මොකද මේ විකුණුම් පිරිවැය කියන්නේ? විකුණුම් පිරිවැය කියන්නේ විකුණපු බඩු ටික ගත්ත ගාන. අපි 5000කට විකුණන බඩු ටික ගත්තේ 3000කට. ගානිපු ගාන විකුණපු ගාන අතර වෙනස තමයි අපි දල ලාභය කියලා ගන්න. බඩු ටික ගානිපු ගාන තියෙනවා විකුණපු ගාන තියෙනවා. ඒකේ වෙනස තමයි දල ලාභය කියන්නේ. විකුණුම් වලින් අඩු කරනවා විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය කියන්නේ ඒ විකුණපු බඩු ටික ගන්න ගිය පිරිවැය. ඒ විකුණු භාණ්ඩ ටික ගන්න ගිය පිරිවැය තමයි විකුණුම් පිරිවැය කියන්නේ. කොහොමද විකුණුම් පිරිවැය හැදෙන්නේ?
4යි 1 තොගය තියෙනවා. අපි ඉස්සෙල්ලම ඒ කියන්නේ වර්ෂය ආරම්භ කරද්දී අපේ ගාව මෙච්චර තොගයක් තිබුණා. 4යි 1 තොගය. අපි ඒකට එකතු කරනවා ගැණු. අපේ ගාව තිබුණ තොගය අපි තව ටිකක් ගත්තා. මේක මදි විකුණන්න. 4යි 1 තොගයට එකතු කරා ගැණු. අඩු කරා 3යි 31 තොගේ. ගත්ත ටිකක් හැබැයි ඔක්කොම විකුණ ගන්න බැරි වුණා. අඩු කරා ඒක නිසා 3යි 31 තොගේ. මේ ආකෘතිය අනිවාර්යෙන් පාඩම් කරගන්න. ඒ කියන්නේ මතක තියාගන්න. මේක හැම ගානකටම අපිට ඕන වෙනවා. 4යි 1 තොගයට එකතු කරා ගැණු අඩු කරා 3යි 31 තොගේ. අපි අඩු කිරීම දාන්නේ වරහන් දාලා. ගිණුම් කරන්නේ හරිනේ. විකුණුම් වලින් විකුණුම් පිළි අඩු කරාම පස්සේ මොකද මම එනවා කිව්වේ? දල ලාභය. ඒකට එකතු කරනවා ආදායම්. ඒකෙන් අඩු කරනවා වියදම්. මේක තමයි සරල ආදායම් ප්‍රකාශනයක ආකෘතිය. මේක යනකොට සමාගම් ගානට සමාගම් වල මේක වෙනස් බෙදනවා. බෙදා හැරීම්, පරිපාලන, මූල්‍ය සහ වෙනත් කියලා කොටස් 4කට. මේක සරල ගානක් සහ සරල ආකෘතියක් නිසා මම කියන්නේ නැහැ බෙදන්න කියලා. වියදම් ටික පැහැදිලිව දාගෙන යන්න. හරිනේ? ඕක තමයි ආදායම් ප්‍රකාශයක ආකෘතිය. ඊට පස්සේ අපි යම් මූල්‍ය සත්ත්ව ප්‍රකාශනය හදන්න. ඒකත් මෙහෙම ලියන්න ඕනේ. විමුක්තිගේ වෙළඳ ව්‍යාපාරය 3.31න් අවසන් දිනට වර්ෂයට නෙවෙයි දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. හරි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියන්නේ ව්‍යාපාරයේ නිශ්චිත දිනකට ව්‍යාපාරයේ පවතින මූල්‍ය තත්ත්වය පිළිබඳ දල අදහසක් ගන්න. ඒක තමයි හදන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. ව්‍යාපාරයේ වත්කම් කොච්චරක් තියෙනවද, වගකීම් කොච්චරක් තියෙනවද, හිමිකම් කොච්චරක් තියෙනවද කියලා බලන්න තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අපි යොදාගන්නේ. හරිනේ? කොහොමද හැදෙන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය? ඔයාලට මතක නම් අපි සමීකරණ ගණන් කතා කරා වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. මතකයිනේ? සමීකරණ වලදී අපි කතා කරා වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියලා. මේකම තමයි ළමයි මෙතෙන්ට අපි ලියන්නේ සිරස් අතර නෙමෙයි තිරස් අතට. මේ තියෙන සිරස්වනේ මේක අනිත් පැත්ත ගහලා ලියුවා සිරස් විදියට. මේ තියෙන තිරස්වනේ සිරස් විදියට ලියුවා අපි වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියන සමීකරණයම අපි ලියනවා මේ පැත්ත. ලියලා තියෙන ගාන දෙනවා. මේකට ආදේශ කරනවා. හරි සරලයි. හරිනේ? ඒ එක්සෑම් එකට එනවා. ඒ නිසා පොඩ්ඩක් අච් එකේ තියාගන්න. MC ගොත් අනිවාර්යෙන් මේකෙන් එනවා. මේක නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. හරිනේ? ලොකු පාඩමක් මේක. අපි යන් මූල සත්‍ය ප්‍රකාශය. මූල සත්‍ය ප්‍රකාශයක් හදද්දී අපි ඉස්සෙල්ලම ලියන්නේ ජංගම නොවන වත්කම්. ඔය ඉඩම් ගොඩ නැගිලි. ඒව තමයි අපි ඉස්සෙල්ලම ලියන්නේ. ජංගම නොවන වත්කම් වලින් ඊට පස්සේ අපි ගන්නේ ජංගම වත්කම්. ජංගම නොවන වත්කම් සහ ජංගම වත්කම්. වත්කම් කියන්නේ අපිට අයිති දේවල්. මේ පෑන මගේ වත්කම. ඒ වගේ වත්කම් කියන අපිට අයිති දේවල්. ඉස්සරහට එන නිර්වචන ඒව ඉස්සරහටම සාකච්ඡා කරගෙන යන්න. ඊට පස්සේ වත්කම් ඉවරයි. ඊට පස්සේ ලියුව වගකීම් සහ හිමිකම්. කොහොමද ව්‍යාපාරයක හිමිකම හැදෙන්නේ? ව්‍යාපාරයක හිමිකම හැදෙන්නේ අපි ආරම්භක ප්‍රාග්ධනයට එකතු කරනවා වර්ෂයේ ලාභය අඩු කරා ගැනීම. මේ ආකෘතිය මතක තියාගන්න අනිවාර්යෙන්ම මේක ඉස්සරහට ඕනම වෙනව තමයි. කොහොමද ව්‍යාපාරයක හිමිකම හැදෙන්නේ? ප්‍රාග්ධනයට ලාභය එකතු කරා අඩු කරා ගැනීම. ප්‍රාග්ධනයට ලාභය එකතු කරා අඩු කරා ගැනීම. ඊට පස්සේ අහනවා වගකීම්. මේක අපිට බෙදන්න පුළුවන්. වගකීම් කියන්නේ ජංගම නොවන වගකීම් සහ ජංගම වගකීම්. වත්කම් වගේම තමයි. ජංගම නොවන වගකීම් සහ ජංගම වගකීම්. ජංගම නොවන වගකීම් සහ ජංගම වගකීම්.
ජංගම නොවන වගකීම් සහ ජංගම වගකීම්. හරි. අපි දැන් යන් ඉස්සරහට ගාන ඊට පස්සේ එකපාරක් පොඩ්ඩක් ටච් එකේ කියවන්න. මොකද්ද මේ ගානෙන් අහන්නේ? මොකද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා. හරිද? හරිනේ ආකෘතිය ජංගම නොවන වත්කම් ජංගම වත්කම්. ඊට පස්සේ හිමිකම්. හිමිකම් හැදෙන්නේ කොහොමද? ප්‍රාග්ධනයේට ලාභය එකතු කරා අඩු කරා ගැනීම. ප්‍රාග්ධනය කියන්නේ ව්‍යාපාරය ආරම්භ කරද්දී අපි යෙදුවා 10000. එකක් හිතන්න 10000ක් යෙදුවා. වාර්ෂික ලාභය හම්බුණා 200ක්. ඒකෙන් 50ක් අයිතිකාරය අරන් ගියා. හිමිකම කීයද? 1150යි. 1200යි 50ක් අරන් ගියා. එතකොට 1150යි. එහෙම තමයි හිමිකම හැදෙන්නේ. හරිද? මේ වත්කම් වල එකතුව සමාන වෙන්න ඕන වගකීම් දන්න හිමිකම්. අපි සමීකරණ ලියුවනේ. වත්කම් සමානයි හිමිකම් දන්න වගකීම්. එහෙනම් මේ දෙකේ එකතුව මේ තුනේ ජංගම නොවන වගකීම් ජංගම වගකීම් කියන තුනේම එකතුව සමාන වෙන්න ඕන වත්කම් වල එකතුව. හරි නේද? හරි. තියමු ඉස්සරහට. ගානේ ගන්න හරියට හුල් කරලා ඉවරයි නේ. හරි. අපි දැන් ගානට යමු. ඉස්සෙල්ලම කියන්නේ මොකද්ද? මූල ප්‍රකාශන පිළියෙල කිරීමේදී පහත ගැළපීම් කළ යුතු වේ. ගාන හරිනේ. අවශ්‍ය වන්නේ අතිරේක තොරතුරු දීලා තියෙනවා. මූල ප්‍රකාශන පිළියෙල කිරීමේදී පහත ගැළපීම් කළ යුතු වේ. හරි. ඒ කියන්නේ මේ ගාන හදද්දි ශේෂ පිරික්සුමක් දීලා තියෙනවා. මේ තියෙන ශේෂ පිරික්සුම. ශේෂ පිරික්සුම දීලා තියෙනවා. හැබැයි මේ ශේෂ පිරික්සුම වැරදි අපිට තව ගැළපිලි ටිකක් දීලා තියෙනවා. මේවත් මේ ශේෂ පිරික්සුමට ඇඩ් කරන්න කියලා. එකතු කරන්න කියලා. ශේෂ පිරික්සුම දීලා තියෙනවා. මේක දීලා තියෙන්නේ කොහොමද? මේ කට්ටිය ගණිත මහසිද්ධින අරගෙන මූලික පොත්වල දාලා තුරණය කරලා ලෙජර් එකට දාලා දීලා තියෙනවා ශේෂ පිරික්සුම. හැබැයි කියන මේක වැරදි. මේක හදද්දි මේවා අරගෙන නැහැ. මේ තොරතුරු දාලා නැහැ මූලික පොත්වලට. හරිද? දාලා නැහැ. එතකොට මේ වැරදි මේවා. මේ ශේෂ පිරික්සුම වැරදි. ඒක නිසා අපි මේ ගනුදෙනුත් ආයමත් මේකට එකතු කරන්න ඕනේ. ඒක තමයි මේ ගැළපිලි කියන්නේ. ගැළපිලි කියන්නේ ගලපනවා කියනවා. අර දීපු ශේෂ පිරික්සුම වැරදි නිසා අපි අපේ ශේෂ පිරික්සුම මේක අපේ හදා ගන්නවා. මේ ශේෂ පිරික්සුම වැරදි නිසා මේ දීපු ගැළපිලි ටිකත් අපි ආයමත් එකතු කරලා. හරිනේ? ඉස්සෙල්ලම ගාන කියව ගන්න. ඉස්සෙල්ලම තියෙන්නේ මොකද්ද? අතිරේක තොරතුරු අංක 1. මූල ප්‍රකාශන පිළියෙල කිරීමේදී පහත සඳහන් ගැළපීම් කළ යුතු වේ. දැන් එකක් හදද්දී අනිවාර්යෙන් එකට දාගන්න හරියක්. එක ගැළපිල්ලක් ඉවරුණාට පස්සේ දාගන්න ගැළපිල්ල ඉස්සරහෙන් හරියක්. මේක හරි ඉවරයි. නැත්තම් අනිවාර්යෙන් පැටලෙනවා. අනිවාර්යෙන් පැටලෙනවා. හරිද? මූල ප්‍රකාශන පිළියෙල කිරීමේදී පහත ගැළපීම් කළ යුතු වේ. පළවෙනි ගැළපිල්ල. 2000 මේක 17 නේ 24 වෙන්න ඕන. 2024 3.31 දිනට තොගය පිරිවැය 1.20ක් වූ අතර රුපියල් 1000 වලින් ගමුවත් මේක. හරිනේ? රුපියල් 1000 වලින් ගන්නවා නම් අනිවාර්යෙන්ම උඩින් දාන්න ඕන රුපියල් 1000 කියලා. 2024 3.31 දිනට පිරිවැය 100 තොගය පිරිවැයට 120ක් වූ අතර එදිනට එහි ශුද්ධ උපලබ්ධයගේ 100යි. මොකද්ද කියන්නේ? අවසන් තොගය. හරිද? අවසන් තොගේ පිරිවැය 1,20,000ක් වුණා. හරිද? මේ තියෙන තොගය. හරිනේ? තොගය 1,20,000ක් වුණා තොගය. හැබැයි ශුද්ධ උපලබ්ධයගේ ලක්ෂයයි. මොකද කියන්නේ? මේකත් මම කියලා දෙන්නම් දැන්. හරිනේ? මේ ගානේ හොඳට ඔක්කොම මම කියලා දෙනවා. ඔක්කොම අහගන්න. හරිනේ? දැන් ළමයි දන්නේ නැහැ. මම මේ උගන්වන්නේ කවුරුත් දන්නේ නැහැ කියලා හිතලා. හරිනේ? මුකුත්ම දන්නේ නැහැ කියලා හිතලා උගන්වන්නේ. දන්න කට්ටිය තව අල්ල ගන්න වැඩේ මේකයි සීන් එක කියලා. 24 3.31 දිනට තොගයේ පිරිවැය. ඒ කියන්නේ අපි හිතමු දැන් තියෙනවා බිස්කට් කම්පැනි එකක්. හරිනේ? බිස්කට් කම්පැනි එකේ බිස්කට් පැකට් තියෙනවා 500ක්. ගබඩාවේ බිස්කට් පැකට් 500ක් තියෙනවා. දැන් 3.31 දිනට තමයි මේ තොගයේ තියෙන්නේ බිස්කට් පැකට් 500ක්. පැකට් 500 තියෙන්නේ 3.31 දිනට. ඒ කියන්නේ කාලච්ඡේදයේ අවසානයේට. හරිනේ? කාලච්ඡේදයේ අවසානයේට තොගේ තියෙනවා 500ක්. හැබැයි මේ තොගය 3.31 දිනට මෙච්චර තොගයක් තිබුණට මේක 500කට විකුණන්න දැන් මේ තොගේ තියෙනවා 500ක්. ඒකක 500ක්. හරිනේ? බිස්කට් පැකට් 500ක් තියෙනවා. හැබැයි මේකේ ඇත්තම අගය. ඒ කියන්නේ බිස්කට් පැකට් එකක් මේ ගාණක් වෙනවා
500ක් තියෙනවා. මේ ඔක්කොම වටිනවා 1,20,000. දැන් මං ගිහින් බලනවා මං තමයි ස්ටෝර් එකේ මැනේජර්. මං ගිහින් බලනවා තොගේ තියෙනවා 1,20,000ක් වටින තොගයක් තියෙනවා කියලා ගිණුම් පොත්වල ලියලා තියෙන තොග පාලක. මං ගිහින් බලනකොට අනේ බිස්කට් පැකට් හැම එකෙන්ම බිස්කට් පැකට් 50ක විතර මීයෝ කාලා. බිස්කට් පැකට් ටික මීයෝ කාලා. හරිද? මේ මීයා ඇවිල්ලා කාලා බිස්කට් පැකට් ටික. හරිද? එතකොට අපිට මේක කස්ටමර්ස්ට විකුණන්න පුළුවන්ද? පුළුවන්. ඒකට එහෙම විකුණන එක හරි නෑ. හරිද? මොකක් හරි ගේමක් ගහලා විකුණන්න පුළුවන්. හැබැයි එහෙම විකුණන එක හරි නෑ. අපි මොකද කරන්නේ දැන් 1.20ක තොගයක් තිබුණා. හරිද? හැබැයි මං ගිහින් බලද්දි ඇත්තටම මේකෙන් 20000ක තොගයක් විකුණන්න බෑ. සත්තු කාලා පරණ වෙලා එක්ස්පයර් වෙලා මේක කස්ටමර්ස්ට විකුණන්න බෑ. 20000ක තොගයක් විනාශ වෙලා තියෙනවා. එතකොට ඇත්තම තොගේ වටිනාකම කීයද? ලක්ෂයයි. 20000ක්ම තොගේ කපා හරින්න වෙනවා. තේරුණාද ඒක? හරිද? 1.20ක තොගයක් තිබුණා. ඒකෙන් 20000ක තොග මීයෝ කාලා තව ටිකක් එක්ස්පයර් වෙලා 20000ක තොගයක් විකුණන්න බෑ කස්ටමර්ස්ලාට. එතකොට ඉතුරු වෙන්නේ ලක්ෂයක තොගයක් විතරයි. ඒක විතරයි අපිට ගන්න පුළුවන් අපේ වත්කමක් විදියට. ඇයි? අපිට මීයෝ කාපුව කියන පුළුවන් මේ බිස්කට් තියෙනවා මීයෝ කාපුව 20000. අපිට කියන්න පුළුවන් මේක අපේ වත්කමක් කියලා. බෑ. මේක තොග හානි විදියට කපා හරින්න ඕන. තේරුණාද? තොග හානි විදියට අපි මේක කපා හරින්න ඕන. මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා. මොකද ඒක සංකීර්ණ තැනක් මේ. හරිනේ? 1.20ක තොගයක් තිබුණා. 20ක තොගයක් මීයෝ කාලා. ඉතින් ඇත්තටම තොගේ තියෙන්නේ ලක්ෂයයි. හරිනේ? එතකොට මේ ගානේ කියනවා පිරිම 1.20ක් වූ අතර එදිනට ශුද්ධ උපලබ්ධයගේ ලක්ෂයයි. 1.20ක තොගයක් තිබුණා. හැබැයි 20000ක්ම හානි වෙලා. එහෙනම් අවසන් තොගේ කීයද? ලක්ෂයයි. මෙහෙමයි මේ ගැළපෙලි දාති මෙතනින් පොඩියට ලියන්න. ඒකට එක්සෑම් එකේ ලකුණු හම්බ වෙනවා. මේ 1.20 හැදුනේ කොහොමද කියලා ලියන්න. හරිද? ලක්ෂ හැදුන විදිය 1.20න් 20ක් අඩු කරලා තමයි ලක්ෂ හැදුනේ. අනිවාර්යෙන්ම එක්සෑම් එකේදී ඒක ලියන්න කොහොමද ආවේ කියලා. ඒකට ලකුණු හම්බ වෙනවා. අවසන් තොගය 3.31 දිනට අවසන් තොගය අපි ගන්නේ කීයද? ලක්ෂයයි. ඇයි? තිබුණු තොගේ විනාශ වෙලා. අවසන් තොගය අපිට ගන්න බෑ ඔක්කොම විදියට. හරිද? සුද්ධ උපලබ්ධයගේ 1.20යි. මේකම යනව ළමයි. මේක වත්කමක්නේ. ජංගම වත්කම්ලත් අපි ලියනවා තොගය කියලා. ඇයි? තොගය කියන්නේ මම කලින් කිව්වා ඒක වත්කම. ඕනම ව්‍යාපාරයක තොගය කියන්නේ ඒ ව්‍යාපාරයේ වත්කම. තොගය කීයද? ලක්ෂයයි. අපි මෙහෙම ලිව්වොත් වැරදි. මොකද අපි කලින් දැම්ම මේ ගාන හදන්නේ රුපියල් දහස් වලින් කියලා. එහෙනම් අපිට ලක්ෂය කියලා දාන්න බෑ. අපි දාන්න ඕන 100 කියලා. හරිනේ? ඔය වර්ධින තැන් ඒව මතක තියාගන්න. තොගේ කීයද? 100යි. හරිනේ? ඉස්සෙල් ඕනම ගනුදෙනුවක තියෙනවා දෙවිදියක්. ඒ කියන්නේ හර බැර. ඕනම ගනුදෙනුවක් කොහෙට හරි හරවනොතින් අනිවාර්යෙන් කොහෙට හරි බැර වෙන්නත් ඕන. ඒක තමයි කියන්නේ ද්විත්ව සටහන් මූල ධර්මයේ කියලා. ඕනම ගනුදෙනුවක දෙපැත්තක් තියෙනවා. හරි. දැන් අපි කිව්වා 120ක තොගයක් තිබුණා 20ක් විනාශ වුණා. හැබැයි 3.20ක තොගය කීයද? 120ක් තියෙනවා. මේකෙන් තොගය හානි වුණා කීයද? 20ක්. පැහැදිලිනේ? 3.31ක තොගය 1.20ක් තියෙනවා. හැබැයි මේකෙන් 20ක් හානි වෙලා. ඇත්තම තොගය කීයද? ලක්ෂයයි. ගාන හදද්දි මමත් දැන් ටික් එකක් දා ගන්නවා. හරිනේ? ගාන හදද්දි ඒ ගාන ගැලපිල්ල කරලා ඉවර නම් ඉස්සරහෙන් දාගත්තා ටික් එක. තොග කපා හැරි 20ක් දාගත්තා. ඒක විතරක් නෙමෙයි ශේෂ පිරික්සුමේ තොගය කියලා දීලා තියෙනම් ඒ තොගය කියන එක ඉස්සරහෙන් දා ගන්න ඕන ටික් එක. හරිනේ? හරි. ඒක ඉස්සරහට යන්න. ඒක ඉවරයි. පළවෙනි ගැලපිල්ල ඉවරයි. තව මුකුත් කතා නැහැ ඒකේ. ගොඩ නැගිලි හා මෝටර රථ පිරිවැය මත 10%කින් ෂය කළ යුතුය. අපේ ඊළඟ මාතෘකාව තමයි ෂය. මොකද මේ ෂය කරනවා කියන්නේ? තොග හානි ඉවරයි. හරිනේ? තොග හානි කතා ඉවරයි. දැන් මොකද මේ ෂය කරනවා කියන්නේ?
අපේ ගාව තියෙනවා වාහනයක්. කාර් දෙකක් තියෙනවා. කාර් එකයි වෑන් එකයි ලොරියයි. අපි අපේ ව්‍යාපාරයට අවශ්‍ය අමුද්‍රව්‍ය ගේන්න අපේ ව්‍යාපාරයේ තියෙන්නේ යාපනයේ. හැමදාම කොළඹ යනවා ව්‍යාපාරයේ බලු අමුද්‍රව්‍ය අරන්. හරිද? හැමදාම ලොරියක් සහ වෑන් එකක් යාපනයේ ඉඳන් කොළඹ යනවා කියන්නේ කොහොමද? අනිවාර්යෙන්ම වාහනේ නඩත්තු වියදම් දරන්න වෙනවා. ෂෙය කියන්නේ වාහනේ ගෙවෙනවා. ෂෙය කියන්නේ ඕකනේ සරලව නැද්ද වාහනේ කැලි ගෙවෙනවා නම්මන. ලොරිය ෂෙය වෙනවා. හරිද? ෂෙය වුණා කියන්නේ අඩු වෙන. කියන්නේ වත්කමේ වටිනාකම අඩු වෙනවා. සරලව කියන්නේ ෂෙය කියන්නේ ඒක. මේකේ ෂෙය කියන එක නිර්වචනයක් තියෙන ඉස්සරහට. මම ඒක අනිවාර්යෙන් ඉස්සරහට කියලා දෙන්න. හරිද? දැන් අපි මේක දීලා තියෙන්නේ කීයද? ඉස්සෙල්ලම දැන් අපි දැන් යන්නේ මේ ෂෙය ගැලපිල්ලට. ෂෙය ගැලපිල්ලට යනකොට මේ මගේ ක්‍රමයක්. හරිනේ? ඉස්සෙල්ලම දාගන්න ගොඩනැගිලි හා මෝටර රතනේ ගත්ත වත්කම් ටික. මේ තියෙන්නේ වත්කම් ටික. ඒ ටික ඉස්සෙල්ලම ලියාගන්න. මොකද්ද? ඉඩම්. ඊට පස්සේ ගොඩනැගිලි. ඊට පස්සේ මෝටර රත. ඉඩම් ගොඩනැගිලි මෝටර රත. ඉඩම් ගොඩනැගිලි මෝටර රත තමයි දීලා තියෙන්නේ. ඉඩම් වල වටිනාකම කීයද? ඉඩම් ෂෙය වෙන්නේ නැහැ. ඒක තේරෙන්න ඕනේ නේ. ඉඩමක් තිබුණාද ඔගේ කෑලි ගෙවෙන්නෙත් නැහැ. වටිනාකම අඩු වෙන්නෙත් නැහැ. ඉඩමක වෙන්නේ වටිනාකම වැඩි වෙන එක විතරයි. කවදාවත් ඉඩම් වල වටිනාකම අඩු වෙන්නේ නැහැ ලංකාවේ නම්. හරිද? ඉඩම්. ඉඩම් කියන්නේ හොඳම ආයෝජන මාර්ගයක්. ඒකත් ඔලි තියාගන්න. ඉඩම් පිරිවැය. කීයද? 1000යි. ඉඩම් ෂෙය වෙන්නේ නැති නිසා කෙලින්ම 1000 දැම්මා. ගොඩනැගිලි ෂෙය වෙනවනේ. එහෙනම් මේ තිරු දාන්න එපා. ගොඩනැගිලි පිරිවැය කීයද? 800යි. ගොඩනැගිලි 800යි. මෝටර රථ කීයද? 1200යි. ඉඩම් 1000යි ගොඩනැගිලි 800යි මෝටර රථ 1200යි. මොකද්ද මේ සමුච්චිත ෂෙය කියන්නේ? සමුච්චිත ෂෙය. සමුච්චිත කියන්නේ මොකද්ද? සමුච්චිත. සමුච්චිත එකතු වුණ. එකතු වුණ. සමුච්චිත කියන්නේ එකතු වුණ. සමුච්චිත ෂෙය කියන්නේ එකතු වුණ ෂෙය ටිකට. ඒ කියන්නේ අපි මේ ව්‍යාපාරය පටන් ගත්තේ 2015. 2015 ඉඳන් අද වෙනකන් මේ ලොරිය වාර්ෂිකව 5 ගානේ ෂෙය කර කර ආවා. එතකොට අපි හිතමු 1000ක් වන ලොරියක් කියලා. එතකොට වාර්ෂයකට 50 ගානේ ෂෙය කරන් ඇවිල්ලා අද වෙද්දි අපේ ගාව තියෙනවා 150ක ෂෙය. සමුචිත ෂෙය කියන්නේ වාර්ෂිකව ෂෙය කරගෙන ඇවිල්ලා එකතු වුණු ෂෙය ටික තමයි සමුචිත ෂෙය කියන්නේ. සමුචිත ෂෙය වලට මේ වසරේ ෂෙය ටික එකතු වෙලා තමයි සම්පූර්ණයෙන් ෂෙය ටික හැදෙන්නේ. එතකොට සමුචිත ෂෙය තියෙනවා 2016 4 එක දිනට. ඒ කියන්නේ ව්‍යාපාරය පටන් ගන්න දවසට. මේක ඉවර වෙන්නේ 24 3 31 න්නේ. මේක අපි ගාන අනුව හදා ගන්න ඕන මෙන්න වෙනස් කරගන්න 2023 4 එකට කියලා. 4 එකකින්ද සමුච්චිත ෂෙය තියෙනවා ගොඩනැගිලි 160යි. හරිද? ගොඩනැගිලි වල 160ක් සමුච්චිත ෂෙය තියෙනවා. ඉතින් දාගන්න පොඩියට. මේක එක්සෑම් එක අනිවාර්යෙන් දාන්න. හරිද? ඒක ලකුණු හම්බ වෙනවා. 800ක ගොඩනැගිලි පිරිවැය 800යි. ඒකෙන් පේනෝනේ. හොඳ පේනෝනේ. ඒකෙන් 160ක ෂෙය අඩු වෙන්න ඕන. මේකට තව එකතු වෙන්න ඕන. මේ අවුරුදු ෂෙය තියෙනවනේ. මේ තියෙන සම්පූර්ණ ෂෙය ටික විතරයි 160ක 23 4 එකට. ඊට පස්සේ මෝටර රථවල ෂෙය තියෙනවා කීයක්ද? මම මේ දාන කොටුවක් හරිනේ. හරි. මෝටර රථවල ෂෙය කීයක් තියෙනවද? 240යි. මේ තියෙන්නේ ආරම්භක ෂෙය ටික. මේකට එකතු වෙන්න ඕන. මේ අවුරුද්දේ ෂෙය ටිකත් එකතු වෙන්න ඕන. හරිනේ. හරි. පිරිවැය 1200යි. අපි ෂෙය කරගෙන ඇවිල්ලා වර්ෂයේ ආරම්භයේදී මෙච්චර ටිකක් ෂෙය වෙලා තියෙනවා. හරි. දැන් ගානේ මොකද්ද කියන්නේ? බලමු. ගොඩනැගිලි හා මෝටර රථ පිරිවැය මත 10%කින් ෂෙය කළ යුතුයි. පිරිවැය මත ෂෙය කරන්නේ. එහෙනම් දාගන්න පෙර වැඩවල ගොඩනැගිලි ලිව්වා මෝටර රථ ලිව්වා. මේක පෙර වැඩ දාගන්න. ගොඩනැගිලි වටිනාකම කීයද? 800යි. මෝටර රථ වටිනාකම කීයද? 1200යි. පිරිවැය මත 10%. පිරිවැය මත 10%. එහෙනම්
80යි 120යි වාර්ෂික ෂය. හරිද? වාර්ෂික ෂය 80යි 120යි. ඉඩම් ෂය වෙන්නේ නැහනේ. කෙලින්ම ඉඩම දැම්ම මේ තීරු 1000යි. ඉඩම් ෂය වෙන්නේ නැහනේ. ඉඩම් කෙලින්ම දැම්ම එහා පැත්තේ තීරුවේ 800යි කියලා. හරිද? ඊට පස්සේ ගොඩනැගිලි හා මෝටරද පිරිවැය මත 10% බැගින් ෂය කළ යුතුය. හරිද? එතකොට මෙතන අපි සමුච්චිත ෂය විදියට ගත්තේ වර්ෂයෙන් වර්ෂය අරගෙන ඇවිල්ලා අවසාන ෂය. ඒ කියන්නේ අවුරුදු 10ක් අරගත්ත වාහනයක් නම් ඒ අවුරුදු 10 අන්තිමේදී මෙච්චර ෂය තියෙනවා. එකතු වුණු ෂය ටික. හැම අවුරුද්දෙම ෂය කරගෙන ඇවිල්ලා එකතු වුණු ෂය ටිකට. දැන් ගොඩනැගිලි වල 160ක් ෂය වෙලා තිබුණා. ෂය වෙලා. අපි මේ අවුරුද්දේ නෙමෙයි. කලින් අවුරුදු වල ෂය කරගෙන ආපු ටික තමයි 160 කියන්නේ. හරිද? මේ 160ට එකතු වෙන්න ඕන මේ අවුරුද්දේ ෂය ටික. තේරුණාද? මේ තියෙන්නේ ගිය අවුරුදු වල එකතු කරන් ආපු ෂය ටික. මේ අවුරුද්දේ ෂය කීයද? 110යි. එහෙනම් 160යි 80යි කීයද? 240යි. 8යි 240යි. එතකොට ගොඩනැගිලි වල සම්පූර්ණ ෂය වෙන්න ඕන. ඒකට එකතු වෙලා 160ක් සම්පූර්ණ ෂය 240යි. පැහැදිලිනේ? ඊට පස්සේ මෝටර රථවල මේ අවුරුදු ෂය කීයද? 1200යි 110යි 120යි. එතකොට 240ට එකතු වෙන්න ඕන 120ක් ෂය. මම හිතන එක පැහැදිලි ඇති කියලා. උත්තරය 360යි. එතකොට සම්පූර්ණයෙන් ව්‍යාපාරයේ ධාරණගය, ඒ කියන්නේ ධාරණගය කියන්නේ වත්කම් වල වටිනාකමෙන් ෂය ටික අඩු කරලා ගන්න අගය තමයි ධාරණගය කියන්නේ. වත්කම් වල වටිනාකමෙන් සමුච්චිත ෂය එකතු වුණු ෂය ටික අඩු කරාම තමයි වත්කමේ ධාරණගය කියන්නේ. ඔයා හිතන වාහනේ වටිනාකම 1000යි ඒක 500ක් ෂය වෙලා. එහෙනම් ඇත්තම වටිනාකම කීයද? 500යි. හිතන්න ලොරියක් තියෙනවා අපි ගත්තේ 120ට. අපි දැන් අවුරුදු 10ක් වෙන මේක අරගෙන. දැන් වටිනාකම 120යිද මේ ලොරියේ? අපෝ නෑ. දැන් 120ට දෙන්න බෑ මේ ලොරිය. ඇයි? මේක අවුරුදු 10ක් පරණයි. 10ක් පරණයි. එහෙනම් මොකද්ද මේක වටිනාකම අනිවාර්යෙන් අඩු වෙනවා. අපි හිතමු මේ 120යි 105ක් ෂය වෙලා. වටිනාකම 115යි. පිරිවැයෙන් සමුච්චිත ෂය අඩු වෙලා තමයි වත්කමක ධාරණ අගය හැදෙන්නේ. මම මේ කියන ඒවා නෝට් එක දාගන්න හරිනේ. වත්කමෙන් සමුච්චිත ෂය පිරිවැයෙන් කියන්නේ ගත්ත ගන්න. පිරිවැයෙන් සමුච්චිත ෂය මේ තියෙන්නේ සමුච්චිත ෂය අඩු වෙලා තමයි වත්කමක ධාරණ අගය හැදෙන්නේ. හරිනේ? හරි. ඊට පස්සේ 1200යි 240යි මෙතන ගත්ත 120ක් එකතු වෙලා හදනවා 360යි. එහෙනම් 800 දැන් අපි ගමු ගොඩනැගිලි වල ධාරණ අගය හැදෙන්නේ කොහොමද? පිරිවැයෙන් අඩු වෙන්න ඕන සමුච්චිත ෂය. පිරිවැය 800යි සමුච්චිත ෂය 240යි. එතකොට කීයද? 560යි ව්‍යාපාරයේ වත්කමේ ධාරණකය. මෝටර රථ පිරිවැය 1200යි සමුච්චිත ෂය 360යි. ව්‍යාපාරයේ මෝටර රථ වල ධාරණකය එන්නේ ළමයි 840යි. එතකොට අපි එතන ඒ වත්කම් ටික කතා කරලත් ඉවරයි. මේ ෂය කියන්නේ මොකද්ද ව්‍යාපාරයක? ෂය කියන්නේ ව්‍යාපාරයක වියදම. ඇයි? මේ යන්ත්‍රය නඩත්තු කරනකොට මේ එන්න ව්‍යාපාරය කියන යන්ත්‍රයේ වටිනාකම එන්න අඩු වෙනවා. යන්ත්‍රයේ වටිනාකම එන්න අඩු වෙනවා. එහෙනම් මොකද්ද මේ ෂය කියන්නේ? ව්‍යාපාරයක වියදමක්. අනිවාර්යෙන්ම කාලච්ඡේදයේ ෂය ව්‍යාපාරයේ වියදමක් ලෙස හඳුනාගත යුතුමයි. එහෙනම් වියදම් තීරු දැම්මා ෂය කියලා. කීයද අපිට ෂය ආවේ? 80යි 120යි. ගොඩනැගිලි ෂය 80යි මෝටර රථ ෂය 120යි. ෂය කියන්නේ ළමයි ව්‍යාපාරයක වියදමක්. ෂය කියන්නේ ව්‍යාපාරයක වියදමක්. හරි. ඒක හරි. ඊට පස්සේ ෂය කතාව ඉවරයි. තුන්වෙනි ගැලපිල්ල EPF සහ ETF. මොකක්ද මේ EPF සහ ETF කියන්නේ?
ඔව් ෂෙයා කරද්දී කොට නැගිල්ලේ වටිනාකම 800 න 800න් අඩු වෙන්න ඕන මෙච්චර කාලයක් ෂෙයා කරපු ටික වටිනාකමයි ඊට පස්සේ මේ අවුරුද්ද කරපු ෂෙයා ටික වටිනාකම දෙකම උතුරලා තමයි සම්මුති ෂෙයා හැදෙන්නේ සම්මුති කියන්නේ එකතු වෙනවා එකතු වෙනවා ආ දෙකම එකතු වෙනවා හරිනේ අවුල නැහැ නේ 120 වෙන්නේ තෝගේ මේක කැපෙනවනේ මේ 120 තෝගයක් තිබුණේ ඒකේ 20 අඩු වුණා මෙතන කොහොමද ධාරණා කියන්නේ වල්ලේ 120 20 අඩු වෙනවා මෙතෙන්ට ගන්න 120 තමයි 120 ඔව් 120 20ක් අඩු වෙනවා මෙතෙන්ද යට බැලන්ස් වෙලා තියෙනවනේ හරිනේ හරි අපි ඊට පස්සේ යන්න තියෙන අපිට EPF සහ ETF හොඳට අහගන්න හරිනේ මොකද්ද මේ EPF සහ ETF කියන්නේ EPF සහ ETF EPF සහ ETF අදාළ වෙන්නේ වැටුප් සම්බන්ධව හරි හොඳට අහගන්න EPF සහ ETF අදාළ වෙන්නේ වැටුප් සම්බන්ධව අපි දැන් ගමු මම ව්‍යාපාරික අයිතිකාරයෙක් හරිද මට ඉන්නවා සේවකයෝ 20 දෙනෙක් සේවකයෝ 20ක් ඉන්නවා මගේ යටතේ වැඩ කරනවා හරිද දැන් මේ EPF ETF මෙහෙම කේස් එක දැන් අපි හිතමු මෙහෙම කේස් එකක් තියෙනවා අපි ව්‍යාපාරයක් කරගෙන පවත්වාගෙන යනවා හරිද ව්‍යාපාරය පවත්වාගෙන යද්දි දැන් සේවකයෝ ඉන්නවා අපේ ගාව 20ක් දැන් සේවකයෙක් හිතමුකෝ අවුරුදු 90ක් ජීවත් වෙන සේවකයෙක් හොඳට අහගන්න හරිනේ සේවකයෙක් අවුරුදු 90ක් ජීවත් වෙනවා දැන් මේ සේවකයෙක් අවුරුදු 90ක් ජීවත් වෙනකොට මේ සේවකයා අපේ අවුරුදු 55න් අපෙන් අයින් වෙලා යනවා විශ්‍රාම යනවා හරිද අයි මේ සේවකයට අවුරුදු 25 දී සේවකයා අපේ ගාවට ආවේ අපේ ගාව අවුරුදු 30ක් වැඩ කරා මේ සේවකයා දක්ෂ සේවකයෙක් ඔක්කොම සේවකයෝ හිතන්නකො එහෙමයි කියලා හරිද අවුරුදු 30ක් වැඩ කරා 25 35 45 55 අපේ අවුරුද්ද මාසෙට ගෙවුවා සේවකයට 70000ක් ගෙවුවා කියන්නකො හරිද මේ සේවකයා 70000ක් ගෙවුවා මාසිකව අපි මාසිකව මේ සේවකයට 70000ක් ගෙවුවා මේ සේවකයාට ඉතින් එහෙම ලොකු දැනුමකුත් නැහැ දැන් 70000 මුළු මාසෙම 70000ම කාලා දීලා ගෙවල් කුලි ගෙවලා ළමයි ඉන්නවා ළමයි 3 දෙනෙක් ඉන්නවා හිතමුකෝ 3 දෙනාගේ ඉස්කෝලේ යවන්න සල්ලි දීලා ඊට පස්සේ ක්ලාස් යවුවා ක්ලාස් යවන්න සල්ලි දීලා කොහොම හරි ළමයි 3 දෙනෙක් බලාගෙන හිටිය කොහොම හරි 70000ම ඉවරයි මාස ඉවර වෙද්දි අපි හැම සේවකෙක්ටම පළවෙනිද පඩි දෙනවා 30 වෙද්දි මේ 70000 ඉවරයි මේ සේවකෙක් හැම මාසෙම ඉතින් රෝල් එක ගහගෙන එහෙම යනවා පළවෙනිදා 30000ක් හම්බ වෙනවා 30 වෙද්දි සෝරි පළවෙනිදා 70000ක් හම්බ වෙනවා 30 වෙද්දි 70000ම ඉවරයි හරිද 70000ම ඉවරයි දැන් මේ සේවකයා අවුරුදු 55න් අපෙන් විශ්‍රාම ගන්නවා අපි කියන දැන් වට වයසයි ඇති වැඩ කරා ඔයා දැන් ගෙදර ගිහිල්ලා නිදහසේ ඉන්න හරිද දැන් ප්‍රශ්නයක් එනවා මෙයා ජීවත් වෙන්නේ කොහොමද ආදායම් මාර්ගයක් තියෙනවද ආදායම් මාර්ගයක් නැහැ අපි විශ්‍රාම ගියා සල්ලි හම්බෙන්නේ නැහැ දැන් පළවෙනි දර 70000ක් දැන් මොකද කරන්නේ කේස් එකක් එනවා එහෙම වුණොත් ලංකාවේ ගොඩක් ප්‍රශ්න වලට ගොඩක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් විශ්‍රාම කියන්නේ කිසිම මුකුත් නැහැ ආදායමක් එන්නේ නැහැ කිසිම මුකුත් ලැබෙන්නේ නැහැ එතකොට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවනේ මේකට රජය මැදිහත් වෙලා ගෙනාව නීතියක් ඒ තමයි සේවක අර්ථ සාධක අරමුදල EPF සහ ETF මොකද්ද මේකෙන් කෙරෙන්නේ මට කියනවා මම තමයි අයිතිකාරයා මට කියනවා හෝ ඔයා 70000ම දෙන්න එපා සේවකයට 70000ම සේවකයට දෙන්න එපා අපේ ගාව තියෙනවා ගිණුමක් රජය කියන්නේ ඔයා මේකෙන් 10%ක් දාන්න ඒකට සේවකයෙක්ගෙන් 10%ක් අඩු කරලා අපේ ගිණුමට දාන්න හොඳට අහගන්න සේවකයාගේ ගිණුමෙන් 10%ක් අඩු කරලා ඒක අපේ account එකට දාන්න අපි ඒක දෙන්නම් එයා විශ්‍රාමයක්ද තව ඒ විතරක් එපා සේවකයා මමනේ මගේ මේ සේවකයෙක්නේ ඔය 15ක් දෙන්න ඕනේ මෙයාට මේ 70000න් 10%ක් අඩු කරගෙන සේවකයට දෙන්න ඒක ප්‍රශ්නයක් නෑ සේවකයාත් කැමතියි හරි අපි එහෙම කරමු රජය කියනවා හෝ සේවකයෙක් විතරක් නෙමෙයි ඔයත් 15ක් දෙන්න ඕනේ හැබැයි මේකෙන් නෙමෙයි මේකෙන් අඩු කරගෙන 15ක් නෙමෙයි මේ 70000න් 15ක් ඒකත් දාන්න අපේ account එකට ඊට පස්සේ කියනවා ඔතනින් නවතින්න බෑ අපිට තව 3%කුත්
ඕන ඔයාගේ අපේ account එකට සේවකයට කැමති වෙන්න මට මේකට කැමති වෙන්න වෙනවා. සේවකයේ ගාණෙන් 10%ක් අඩු කරලා දැම්මා. සේවකයට වැටුප් ගෙව්වා. ඒ 10% කියන්නේ 7000යි. 7000 අඩු කරලා සේවකයා අතට හම්බෙන්නේ 63000යි. හරිද? 15ක් තියෙනවනේ. ඒ 15 මේ 70000න් 15ක් ගණනය කරලා ඒ 15 දාන්න ඕන රජයේ account එකට. ඊට පස්සේ මේ 170න් 3ක් කැල්කියුලේට් කරලා තව දාන්න ඕනේ ඒකත් ETF අරමුදලට. මේ දෙකම අදාළ වෙන්නේ EPF. මේක අදාළ වෙන්නේ EPF. හරිනේ? මම හිතනවා පැහැදිලි ඇති කියලා. එතකොට මේ සේවකයේ විශ්‍රාමයේදී රජය මේ සම්පූර්ණ ගාන පොලියත් එක්කම අය 7000 ඒවා මාස 12යි අවුරුදු හිටිය 30ක්. ඒ ඔක්කොම ටික මෙයාට දෙනවා. ඊට පස්සේ 115 ගානේ 115 ගානේ මාස 12 ගානේ අවුරුදු 30ක්. ඒකත් දෙනවා මෙයාට. 3යි. මේ 7000 103 ගානේ මාසික අවුරුදු 30ටම දෙනවා මෙයාට මේ සල්ලි. ලොකු ෆන්ඩ් එකක්. සාමාන්‍යයෙන් ලොකු ගාණක්. ඊට පස්සේ මෙයාට පුළුවන් විශ්‍රාම කාලේ මේ සල්ලි මැනේජ් කරගෙන පාඩුවේ ජීවත් වෙන්න. තේරුණානේ? ඕක තමයි ළමයි EPF ETF වල කතන්දරය. EPF සහ ETF ගත්තොතින් EPF තියෙනවා අනුමත ප්‍රතිශතයක්. හරිද? සේවකයෙක්ගෙන් 10%යි සේවකයෙක්ගෙන් 15%යි 3යි. 15ක් බැරි නම් 8ක්වත් දෙන්න. එහෙනම් 12ක් ඔයාගෙන් ඕන. හැබැයි 3 වෙනස් වෙන්නේ නැහැ. මේක එක්සෑම් එකේ අහනවා. හරිනේ? අනුපාත 10 සේවකයෙක්ගෙන් 10 නම් සේවකයෙක්ගෙන් 15යි 3යි. 10ක් දෙන්න බැරි නම් 8ක් කපන්න. 8ක් කැපුවොත් ඔයා 12ක් දෙන්න ඕන. සේවකයෙන් 8ක් කැපුවොතින් මේ ඉන්නේ සේවකයා. මේ ඉන්නේ සේවකයා. කියන්නේ අයිතිකාරයා. සේවකයෙන් 8ක් කැපුවොත් සේවකෙන් 12ක් අඩු වෙන්න ඕන. 3ක් කොහොමත් අයිති වෙන්නේ ගෙවන්න ඕන. අයිතිකාරය තමයි. 10ක් කපනවා නම් 15ක් කපන්න ඕන. ඒ කියන්නේ සේවකකින් 10ක් කැපුවොත් ඔයා අපිට 15ක් දෙන්න ඕන. ඒක තේරුණානේ? 10යි 15යි 3යි 8යි 12යි 3යි. සේවකයෙක්ගෙන් 10 නම් සේවකෙන් 15යි. සේවකයෙන් 8 නම් සේවකෙන් 12යි. ඒකත් ඔළුවේ තියාගන්න. දැන් අපි ගානට. මොකද්ද ගාන කියන්නේ? සේවක අර්ථසාධක අරමුදල සේවක දායකත්වයේ 10%ක් වන අතර. සේවකයාගෙන් 10%යි හරි. සේවකගෙන් 15%යි හරි. ETF 3යි. හරිනේ? හරි. EPF සේව දායකත්වයේ අඩු කර වැටුප් ගෙවා ඇත. ඒක හරියට කරලා 10% ගෙවලා තියෙන කොහමද? EPF අඩු කරලා වැටුප ගෙවලා. හරි. EPF හා ETF සම්බන්ධයෙන් වෙනත් ගැළපීම් සිදු කර නොමැත. වෙනත් ගැළපීම් කරලා නෑ නේ. හරි. 10 අඩු කරලා ගෙවලා තියෙනවා. හැබැයි 15වත් සම්බන්ධයෙන් මුකුත් නෑ. 3 සම්බන්ධයෙන්ොත් මුකුත් නෑ. මොකද කරන්නේ අපි දැන් එහෙනම්? මේවා ගලපන්න වෙනවා. දැන් යන්න ශේෂ පිරික්සුමට. ශේෂ පිරික්සුමේ බලන්න වැටුප් වියදම් කියලා කීයක් තියෙනවද? EPF ETF කියලා කීයක් තියෙනවද කියලා ශේෂ පිරික්සුමේ. මොකද්ද කියන්නේ? ශේෂ පිරික්සුමේ කියනවා වැටුප් හා වේතන සුද්ධ. සුද්ධ කියන්නේ සුද්ධ වැටුප හැදෙන්නේ ළමයි බලා ගන්න. සුද්ධ වැටුප හැදෙන්නේ වැටුප් වලින් අඩු වෙන්න ඕන EPF. ඊට පස්සේ තමයි සුද්ධ වැටුප හැදෙන්නේ. සුද්ධ වැටුප හැදෙන්නේ කොහොමද? වැටුප් වලින් අඩු කරන්න ඕන EPF. අඩු කරලා අපි හදනවා සුද්ධ වැටුප. දැන් කීයද සුද්ධ වැටුප දීලා තියෙන්නේ? වැටුප් හා වේතන. සුද්ධ වැටුප දීලා තියෙනවා 72000යි. ගන්න ගාන ඉස්සරහින් දාගන්න හැරි ලකුණක්. හරිද? 72000යි සුද්ධ වැටුප. මේව දීලා නැහැ. වැටුප් දීලත් නැහැ. EPF දීලා නැහැ. 72000යි සුද්ධ වැටුප.
සුද්ධ වැටුප 72000යි නම් අපි කලින් කතා කරා මේ ගානේ කියනවා 100ට 10ක් අඩු කරලා ගෙවලා තියෙන්නේ කියලා. එහෙනම් බලා ගන්න. වැටුප 100 නම් 10ක් අඩු කරලා කීයක් ගෙවනවද අපි? 90යි. වැටුප 100 නම් 10ක් අඩු කරලා කීයක් ගෙවනවද අපි? 90යි. හරිනේ? වැටුප 100 නම් 10ක් අඩු කරලා අපි 90ක් ගෙවනවා. මේ 90 කියන්නේ 72. මේ 90 කියන ළමයි 72. ඇයි? වැටුප 100 නම් 100ට 10ක් EPF කපනවනේ. එතකොට සුද්ධ වැටුප කීයද? 90යි. හරිද? සුද්ධ වැටුප 90යි. එතකොට මෙයා කියන සුද්ධ වැටුප 72යි කියලා. 72000යි සුද්ධ වැටුප. මෙයා මේ 100ට 10 අඩු කරලා තමයි 72000 ගෙවලා තියෙන්නේ. එතකොට කොහොමද අපි දල වැටුප හොයාගන්නේ? කොහොමද EPF හොයාගන්නේ? කැල් එකක් තියෙනම් කැල් එක ගන්න. කැල් එක හරිනේ. ඊට පස්සේ මේකේ සුද්ධ වැටුප හොයන්නේ අපි කොහොමද? මෙච්චරට මෙච්චර නම් අච්චරට කොච්චර? මෙච්චරට මෙච්චර නම් අච්චරට කොච්චර? මෙච්චරට. ඒ කියන්නේ 72ක් කියන්නේ 90 නම් 100 කියන්නේ කීයද? කොහොමද හදන්නේ? 72 බෙදුවා 90ෙන් වැඩි කරා 100ෙන් උත්තරේ වැටුප් එන්නේ 80යි. EPF 8යි. සේවකයාගේ දල වැටුප කීයද? 80යි. සේවකයාගේ දල වැටුප එනවා 80යි. EPF 8යි. සුද්ධ වැටුප 72යි. හරිනේ? එහෙනම් ව්‍යාපාරයේ සේවකයාගේ වැටුප් වියදම කීයද? 80යි. ඇයි? සුද්ධ වැටුප හැදෙන්නේ වැටුප් වලින් EPF අඩු වෙලා නම් සුද්ධ වැටුප කීයද? 72යි. එතකොට දල වැටුප ව්‍යාපාරයේ වැටුප කියන වියදම කීයද? 80යි. වැටුප් හා වේතන කියලා ලියා ගන්න වියදම් වලින් වැටුප් කියලා 80ක්. වැටුප් හැදුනේ කොහොමද? මේ දල සුද්ධ වැටුප 72යි 8ක් හැදුනා EPF. දල වැටුප 72යි EPF 8යි. sorry දල වැටුප 72යි EPF 8යි සම්පූර්ණ වැටුප් වේදම ව්‍යාපාරයේ 80යි. දැක්කනේ ගත්ත විදිය? හරි. දැන් මොකද්ද කියන්නේ? EPF ගැලපිල්ල හරි. හැබැයි මේ EPF ගෙවලා තියෙන ගෙවුව කියලා තියෙනවද? නෑ. එහෙම කියලා නෑ. එහෙනම් ජංගම වගකීමක්. අපි මේ EPF රජයට ගෙවන්න ඕන. එහෙනම් EPF මෙතන කීයක් එනවද? 8ක්. තව එකතු වෙන්න ඕනේ. ඇයි සේවකයාත් ගෙවන්න ඕනේ EPF 12ක්. 15ක් ගෙවන්න ඕනේ. ඇයි මෙයා 10යිනේ. හරි. අපි දැන් හොයාගත්ත වැටුප් වියදම 80යි. අපි ආයෙ දාගන්නවා මේ සමීකරණ. වැටුප් සමානයි 80යි. ඒකෙන් අඩු වෙනවා සේව් එකෙන් EPF කීයද? සුද්ධ වැටුප කීයද? 100 නම් EPF සේවකයා ගෙවන්න ඕන. සේවකයා ගෙවන්න ඕන 15ක්. එහෙනම් කීයද? 85යි. දල වැටුප 100 නම් 85ක් 115ක් ගෙවන්න ඕන EPF විදියට. එහෙනම් සුද්ධ වැටුප කීයද? 85000යි. 85000යි. 100 නම් 15ක් ගෙවන්න ඕන EPF සේවය. එහෙනම් 85යි. ඒ 90 එන්නේ. එතකොට දැන් අපි කලින් හොයාගත්ත වැටුප් වියදම් 80යි. හරිද? වැටුප් වියදම් 80යි. එහෙනම් අපිට මෙතන EPF වියදම් හොයාගන්න පුළුවන්. කොහොමද? 80 බෙදුවා 100ෙන් වැඩි කරා 15ෙන් 12යි. 80ෙන් අඩු වෙන්න ඕන 12ක්. උත්තරේ එනවා 68යි. අපිට මේක දාලා නැහැ. අපිට ඕන සේවයා ගෙවපු EPF ටික හොයාගන්න. එහෙනම් මේ EPF ටික තාම රජයට ගෙවලා නැහැ. රජයට ගෙවලා නැහැ කියන්නේ අනිවාර්යෙන් මේ EPF ටික යන්න ඕන අපේ වගකීම් විදියට. සම්පූර්ණ වගකීම් කීයද? 20යි. මේ ආකෘතියෙන් පිට යන්න එපා. පැහැදිලිව සරලව කියලා දුන්නා. හරිනේ?
වැටුප හොයාගත්තා. ඒකෙන් 8 හොයාගත්තා. 12 හොයාගත්තා. දෙකම එකතු කරා EPF වියදම 20යි. දැන් මේ 12 එනවද වියදමක් විදියට? 12 එනවද වියදමක් විදියට EPF වියදමක්. ආදායම් ප්‍රකාශයේ මේ EPF 12 එනවද වියදමක් විදියට? ඔව්. ඇයි? ඒකත් ආයතනය ගෙවිය යුතුයි. වැටුප් වියදම් කියන්නේ මේ දෙකෙන් එකතුව. දැන් මේ ළමයි මේ 8000 සේවකයට අමුතුවෙන් අතින් දෙන දෙයක් නෑනේ. මේ 8000 අතින් දෙන දෙයක් නෑ නේයි. සේවකගේ වැටුපෙන් අඩු කරලා දෙන ගාන. සේවකගේ වැටුපෙන් අඩු කරලා දෙන 8000. එතකොට සුද්ධ වැටුපෙන්නේ 72000. සුද්ධ වැටුප හැදෙන්නේ සේවකගේ වැටුපෙන්ම අඩු කරලා දෙන එකක් නේ. එතකොට සේවකයට ඕක ගානක් නෑ. සේවකයට දෙන වැටුපේ දෙද්දි මම දැන් හිතමු මම තමයි අයිතිකාරය. මම සේවකයට පඩි දෙනකොට ඒ පඩියෙන් මම ගානක් අඩු කර ගන්නවා. එතකොට ඒක අපේ වියදමක් නෙමෙයිනේ. ඒක අදාළේ වැටුප් වියදමට. හැබැයි ETF හදද්දී අපිට අතින් ගානක් දෙන්න වෙනවා. මේ වැටුපෙන් නෙමෙයි අඩු කරේ. අපිට අමතරව 12ක් 15ක් 15ක් දෙන්න වුණා. එතකොට ETF කියන්නේ EPF කියන්නේ අපේ වියදම. පැහැදිලිනේ? මේ සංකීර්ණ දැන් හරි මම සරලව ලේසිව කියලා දෙනවා. ඊට පස්සේ EPF කියන්නේ මේ දෙක. දැන් අපි යන්න වෙනවා ETF වලට. ETF සරලයි. 3%යිනේ. අපි දැන් ඔක්කොම ටික හොයාගෙන තියෙන්නේ. වැටුප කීයද? 80යි. ඕකෙන් 3%ක් නේ ගෙවන්න ඕන. 80ෙන් 3%ක් කියන්නේ කීයද? 8 16 24. 24. 1.4 sorry. 80 වැඩි කරන්න ඕන 3. ඔව් 2.4යි. ETF වියදම කීයද? 2.4යි. 2.4යි. හැබැයි කියලා නෑ මේ ETF ටිකත් අපි තාම ගෙව්වා කියලා. ETF ටික තාම අපි ගෙව්වේ නෑ. එහෙනම් මේකත් අපේ වගකීමක්. මොකද අපි තාම ETF ටික ගෙව්වේ නෑ. එහෙනම් ETF කියන්නේ අපේ වගකීමක්. මම හිතනවා EPF ETF ගලපිලා තේරෙන්නේ නැති කියලා. ඔය නෑම තේරුණා නේ? තේරෙන්නේ. මොකද? ඔය නෑ. දැන් ගාව. 80 ආපු විදිහද? හරි. දැන් මේක දීලා තියෙනවා 80 ආපු විදිහ අහුවලා මේ. හරි. 80 ඇවිල්ලා තියෙන්නේ මෙහෙමයි. දැන් මේකේ වැටුප් වියදම. ගහන ශේෂ පිරික්සම. හරිනේ. ශේෂ පිරික්සමේ දීලා තියෙනවා වැටුප් හා වේතන කියලා 72ක්. හරිද? වැටුප් හා වේතන කියලා 72ක් දීලා තියෙනවා සුද්ධ වැටුප කියලා. හරිනේ. ව්‍යාපාර වැටුප් හා වේතන කීයක් ගෙවලා තියෙද? 72ක් ගෙවලා තියෙනවා. මේ 72 හැදුනේ කොහොමද? ඒ කියන්නේ ගෙවපු වැටුප. අපම ව්‍යාපාරයෙන් 72000ක් ගෙව්වා. මේ ගෙවපු එක හැදුනේ කොහොමද? මොකද්ද කියන්නේ? තුන්වෙනි ගල පිළිපලන්න. සේවක අර්ථ සාධක අරමුදල සේවක දායකත්වයේ 10%යි. ඒ කියන්නේ මේ 72 හැදුනේ 10%ක් අඩු වෙලා. 100යි 10ක් අඩු වුණා 90. එතකොට මේ 10% අඩු වෙලා තමයි 90 ආවේ. ඒ වගේ තමයි 72. 72 හැදුනේ 10%ක් අඩු වෙලා. හරි? 72 හැදුනේ 90 නම්. බලන්න 72 බෙදුවා 90ෙන් එහෙනම් 72 කියන්නේ 90 නම් 100 කියන්නේ කීයද? මේ 90 තියෙනවනේ. 90 කියන්නේ 72 නම්. සමානයි දෙකම 10%යිනේ. හරි. මේකත් 10%යි මේකත් 10%යි. එතකොට 72 බෙදන්න 90ෙන් වැඩි කරන්න 100. 72 බෙදුවා 90ෙන් වැඩි කරා 100ෙන්. එතකොට එනවා 80ක්. එතකොට වැටුප කීයද? 80000යි. 80000 ආවේ කොහොමද? මේක මේ දාගන්න මේ නෝට් එක. අනිවාර්යෙන් මේ විදියටම හදන්න. 72 බෙදුවා 90ෙන් වැඩි කරා 100ෙන්. එතකොට කීයද සුද්ධ දල වැටුප? 80000යි. ඇයි 72 හැදුනේ 100ට 10ක් අඩු වෙලා. එහෙනම් 90යි. 90 කියන්නේ 72 නම් 100 කියන්නේ කීයද? 90 කියන්නේ 72 නම් 10 කියන්නේ කීයද? මේ හොයාගන්න එක තමයි මල්ලි මේ හොයාගන්න එක තමයි අපි මේකට දාන්නේ. EPF හොයාගන්න. 80ෙන් 115ක්.
80 වැඩි කරලා 115. ඒක තමයි EPF හොයාගෙන ඒ EPF එක ගින් දානවා මෙතෙන්. ඒ EPF එකේ වගකීමක් නිසා අපිට රජයට ගෙවන්න ඕනේ ඒක. අපි තාම ගෙව්වේ නැහැ. ඒක නිසා ඒකත් දානවා මෙතෙන්ට. මේ TS කියන වෙනම දෙයක්. ඒක අයිතිකාරය ගෙවන්න ඕන. අපි දැන් කලින් හොයාගත්ත මේ 80000 80000 103ක් කියන්නේ 2400යි. අපි හදන්නේ රුපියල් 1000 වලින් නිසා දාන්නේ 2.4යි. තේරුණාද? ප්‍රශ්නයක් නැහැ නේ. ඉතින් නෑ නෑ. ඒ අනුව අපි EPF ගැලපිල්ල ඉවර කරනවා. හරිනේ? තේරු නැත්නම් ආයෙ දාගන්න මුලට. හරිද? වීඩියෝ එක ඕන තරම් බලන්න පුළුවන් නේ. හරිද? මුලට දාගෙන ඒක බලන්න. හරිද? ඒ ගැලපිල්ල ඉවරයි. ඊට පස්සේ සියලුම ගැනුම් හා විකුණුම් ණය පදනම් මත සිදු කරන අතර සියලුම ගැනුම් හා විකුණුම් ණය පදනම් මත සිදු කරන අතර 115ක වැට් ඇතුළත් වේ. ව්‍යාපාරයේ වැට් සඳහා ලියාපදිංචි වී ඇත. සියලුම ගැනුම් හා විකුණුම් ණය පදනම් මත. ඒ කියන්නේ සියලුම අපි ගන්නෙත් ණයට විකුණන්නෙත් ණයට. ප්‍රැක්ටිකල් ව්‍යාපාරේ කොහොම වෙන්නේ නැහැ. හරිද? සියලුම ගැනුම් හා විකුණුම් ණය පදනම් මත සිදු කරන අතර ගැනුම් හා විකුණුම් මත 115ක වැට් ඇතුළත් වේ. ව්‍යාපාරයේ වැට් සඳහා ලියාපදිංචි වී ඇත. මම කියන්නේ ගැනුම් විකුණුම් වැට් ආව ගමන් ඒකට දාගන්න T ගිණුම් 3ක්. ගාන හදන දන එහා පැත්තේ. ගැනුම් විකුණුම් වැට්. ගැනුම් විකුණුම් වැට් වලට දාගන්න T ගිණුම් 3ක්. හරිද? ගැනුම් විකුණුම් වැට්. අපි ගානට යමු. ගැනුම් හා විකුණුම් ණය පදනම් මත සිදුවේ. හරි. අපි දැන් බලමු ශේෂ පිරික්සීමේ ගැනුම් කීයක් තියෙද කියලා. ගැනුම් කීයක් තියෙද? 3,45,000යි. ගැනුම් කියන්නේ වත්කමක්. 3,45,000යි ගැනුම්. ගැනුම් ගිණුමේ EG කියලා දාන්න 3,45,000ක් ගැනුම්. ගැනුම් කියන්නේ වත්කමක්. හරිනේ? විකුණුම් කීයක් තියෙද? අපි ගැනුම් ගත්ත දාගන්න ටික් එකක් ගැනුම් ගත්තනේ. හරි. විකුණුම් 920යි. විකුණුම් 920යි. විකුණුම් කියන්නේ ආදායමක්. ආදායමක් නම් කොහෙන්ද දාන්නේ? බැර පැත්තේ. අපි දැන් විස්තරහන කතා කරලා ඉවරයි. අර බැර පුළුවන් වෙන්න ඕන. හරිනේ? අපි ගිය සතියේ කතා කරලා ඉවර කරා මූලික පොත් එක්කම විත්ව සටහන්. හරිනේ ළමයි? ඒකත් හරි. ඊට පස්සේ වැට් ගිණුමක් තියෙනවද? ගෙවූ වැට්. වැට් ගෙවලා. වැට් ගෙවුවනම් මොකද ඩබල් එන්ට්‍රිය? දීප්ත සටහන මුදල් බැර කරා වැට් හර කරා කීයද? ගෙවූ වැට් 25ක්. මුදල්. හරි? වැට් එක ගෙවුවට පස්සේ මුදල් ගිණුමෙන් අඩු වෙනවා 25ක්. වැට් ගිණුමට හර වෙනවා 25ක්. හරි. අපි දැන් ගන්නට යමු. ගැනුම් හා විකුණුම් ණය පදනම් මත සිදුවේ. ගැනුම් හා විකුණුම් තුල 115ක වැට් ඇතුළත් වේ. ගැනුම් හා විකුණුම් මත. හරිද ළමයි? ගැනුම් හා විකුණුම් මත. ගැනුම් හා විකුණුම් මත 115ක වැට් ඇතුළත් වේ. අපි ගමු ගැනුම් 345. අපි කලින් පාවිච්චි කරපු සූත්‍රය මෙතෙන්ට අපිට පාවිච්චි කරන්න වෙනවා. 115යිනේ වැට්. හරි. වැට් මේක දාගන්න හරිනේ. පේනවනේ. වැට් රහිත. වැට් එක එකතු වෙන්න ඕන. වැට් සහිත. වැට් රහිත වැට් එක වැට් සහිත අගය කීයද? වැට් රහිත වැට් සහිත කීයද? වැට් රහිත ඒකට එකතු වෙන්න ඕන වැට් එක. එතකොට තමයි වැට් සහිත අගය හැදෙන්නේ. හරිද? හරි. එතකොට මේ ගානේ කියනවා වැට් එක 115යි. වැට් එක 100 නම් 15ක් වැට් එක සම්පූර්ණයෙන් වැට් එක ගාන කීයද? 115යි. අපි හැදුවේ මේ මොකද්ද වැටුප් වල මතකයිද? අර
100ක් EPF අඩු කරලා 100ෙන් 10 කරලා 90. ඒ වගේ තමයි. වැට් රහිත 100යි වැට් එක එකතු වෙනවා 15ක්. සම්පූර්ණ වටිනාකම 115යි. දැන් මොකද මේ ගානේ කියන්නේ? ගැනුම් වල එකතුව සම්පූර්ණ ගැනුම් 345යි. 345 නම් අපි දැන් මේකේ වැට් එක හොයා ගන්න ඕන. ඇත්ත වටිනාකම හොයා ගන්නත් ඕන. කොහොමද කරන්නේ? 345 බෙදුවා 115න් වැඩි කරා 100න් සම්පූර්ණ වටිනාකම 300යි. එහෙනම් වැට් එක කීයද? 45යි. අපි මේ දැනුම් ගිණුමෙන් වැට් එක අයින් කරලා 45ක් ඒක දානවා වැට් ගිණුමට 45ක් ගැනුම් කියලා. මේ තේරුණාද? අපි දැන් ගැනුම් ගිණුම දාගත්ත, ගැනුම් ශේෂ දාගත්තා, විකුණුම් ශේෂ දාගත්තා, වැට් ශේෂ දාගත්තා. හරිද? දැන් මේ ගානේ කියනවා වැට් අගේ 115යි කියලා. එහෙනම් දැන් නම් 118යි. හරිද? 100යි 15යි 115යි. එහෙනම් වැට් සමග විකුණුම් සම්පූර්ණ ගැනුම් 345යි. මේ 345න් අපි වැට් එක වෙන් කර හොයා ගන්න ඕන. ව්‍යාපාරයේ ගත්ත තොගේ වටිනාකමත් හොයා ගන්න ඕන. එහෙනම් කොහොමද ගත්තේ? වැට් රහිත වැට් සහිත 300යි 45යි 345යි සම්පූර්ණ අගය. එතකොට අපිට ගැනුම් ගිණුමට වැට් එක සම්බන්ධයක් නැහැ. මොකද්ද කරන්නේ? ගැනුම් ගිණුමෙන් වැට් එක අයින් කරලා ඒ වැට් එක දැම්මා වැට් ගිණුම. හරිනේ? ගැනුම් ගිණුමෙන් වැට් එක අයින් කරා ඒක දැම්මා වැට් ගිණුමට. ඊට පස්සේ ඕකම කරන්න ඕන විකුණුම් වලට. විකුණුම් කීයක් දීලා තියෙද? සම්පූර්ණ විකුණුම් 920යි. හරි. දැන් මට මේකේ වැට් රහිත ගාණයි වැට් එක ගාණයි හොයලා දෙන්න. අර වගේමයි 100යි 15යි 115යි 115 කියන්නේ 920 නම් 100 කියන්නේ කීයද? කොහොමද හදන්නේ? 920 ගත්තා. 920 බෙදුවා 115න් වැඩි කරා 100න්. එහෙනම් මෙතන විකුණුම් වල වැට් නැතුව 800යි වැට් එක්ක 120යි 920 හැදුනා. කලින් කතා කරා වගේ විකුණුම් ගිණුමෙන් වැට් එක අයින් කරා 120 දැම්මා වැට් ගිණුමට 120. පැහැදිලිනේ? විකුණුම් ගිණුම 920 ගත්තා. අපි එකෙන් හොයාගත්ත වැට් එක කීයද? වැට් රහිත amount එක කීයද? අරගෙන විකුණුම් ගිණුමෙන් මේ වැට් එක අයින් කරලා දැම්මා. ඒක දැම්මා වැට් ගිණුමට. තේරුණාද ළමයිනේ? හරි. වැට් කතන්දරෙත් ඉවරයි. දැන් අපි යන් ගානට. මෙතන කියනවා වැට්. දැන් මේ වැට් ගිණුම තුලනය කරලා අපි ගාන ගන්න ඕන. හරිද ළමයි? ඊට පස්සේ මේක මකනවා. හරි. දැන් අපි ගැනුම් ගිණුම තුලනය කරනවා. විකුණුම් ගිණුම තුලනය කරනවා. වැට් ගිණුම තුලනය කරනවා. ගැනුම් ගිණුම ශේෂෙනවා 345න් 300 අඩු කරාම සුද්ධ ගැනුම් වෙනවා 300යි. විකුණුම් ගිණුමේ විකුණුම් වලින් වැට් අයින් කරලා පස්සේ සුද්ධ විකුණුම් වෙනවා 800යි. 800යි. හරි. පාගේ ඊගේ. ඊට පස්සේ වැට් ගිණුමේ අපි සුද්ධ ශේෂය එනවා 120යි 45ක් අඩු වෙනවා 55ක් අඩු වෙනවා 50000ක් එනවා ශේෂය. 120ක් තිබුණා 120න් අඩු වෙනවා 45ක් ඒකෙන් අඩු වෙනවා 25ක් සුද්ධ වැට් වෙනවා 50ක් අපි රජයට ගෙවිය යුතු වැට් එක. රජයට අපි ගෙවන්න ඕන සුද්ධ වැට් එක 50000. ඔය නෑනේ නේ. හරි. වැට් එක ගෙවන්න ඕන ළමයි 50000. ඒක දාන්න මේක වගකීමක්නේ 50ක් ගෙවන්න ඕන රජයට. ගෙවිය යුතු වැට්. වැට් කියලා දැම්මා 50යි. වැට් කියලා දැම්මා 50යි. දැන් ළමයි අපි විකුණුම් ගිණුම ගැනුම් ගිණුම තුලනය කරපු නිසා අපිට පුළුවන් ඇත්ත ගැනුම් ඇත්ත විකුණුම් හොයාගන්න. ඇත්ත ගැනුම් කිය 300යි ඇත්ත විකුණුම් කිය 800යි. විකුණුම් ගිණුම දැම්මා ගැනුම්
විකුණුම් 800යි ගැනුම් 300යි. ගැනුම් ගිණුම සම්පූර්ණ දාන්න එපා මෙතන මොකද තව ගැළපිලි එන්න පුළුවන්. තේරුණානේ? එකපාර ගියපකම දාන්න එපා දොග් ගාලා ගැනුම් ගිණුමට. මොකද මං හදන්නේ මාක වෙන්න එක මට මකන්න පුළුවන්. ඔයාලට එහෙම බෑනේ. ඒක නිසා මේක එකපාර අරගෙන එකපාර මෙතන දාන්න යන්න එපා. මෙතනින් දාගන්න ගැළපිලි තිබුණොත් අපි මේකට ගලපලා ඒ ගැළපිලි ටික ගලපලා සුද්ධ ශේෂ්ඨ අරගෙන දාමු. මොකද එක්සෑම් මේකේ කපන්න බෑනේ. කැතයිනේ. හරිද? ඒ ගානත් හතරවෙනි ගැළපිල්ලත් අපි කතා කරලා ඉවරයි. බොල් ණය ලෙස 5000ක් කපා හැරිය යුතු අතර දැන් මොකද බොල් ණය කියන්නේ? ඉතිරිය අඩමාන ණය වෙන් කළ යුතුය. දැන් අපි බලමු බොල් ණය හා අඩමාන ණය කියන්නේ මොකක්ද කියලා. මට දැන් මං ගාව තියෙනවා 50000. හරිද? මගේ ගාව තියෙනවා 50000. දැන් මේ 50000න් මගේ යාළුවෙක් ඇවිල්ලා ඉරනවා පොඩි හදිස්සියක් වෙලා මට 20000ක් මගේ 20000ක් ඉල්ලන් යනවා. 20000ක් දෙන්නකෝ කියලා 50000න් 20000ක් ඉල්ලගෙන යනවා. දැන් මේ 20000 ඉල්ලන් ගිහිල්ලා දැන් මාස 6ක් වුණා. තාම නෑ කතාවක්. මාස 12ක් වුණා. තාම මුකුත් නෑ. අවුරුද්දකුත් වුණා. දැන් ගිණුම් වර්ෂේ ඉවර වෙන්න උන්න වෙන්න. හම්බෙන පාඩක් නෑ 20000. දැන් ඇත්තට මේක අපේ වත්කමක් හම්බෙන්නේ නෑ වගේ. 20000 දැන් 20000 දෙන මගකුත් නෑ කතාවකුත් නෑ හොයන්නත් නෑ මෑන් ගමේ. දැන් මොකද කරන්නේ? 20000 අපේ වත්කමක් නෙමෙයි. අපි ඒක කියනවා 20000 අවුලක් නෑ ඕනේ නෑ. ඕක නෑ කියලා හිතාගමුකෝ. 20000 කපලා දාන්න. ඕක තමයි කියන්නේ බොල් ණය. බොල් ණය කියන්නේ නායකතියකින් ස්ථිර වශයෙන්ම නොලැබෙයි සිතන මුදල් අපි හඳුන්වනවා බොල් ණය ලෙස. නායකතියගේ ස්ථිර වශයෙන්ම නොලැබෙන මුදල් බොල් ණය කියලා හඳුන්වනවා. ඒක පැහැදිලිනේ? හරි. දැන් මොකද්ද මේ අඩමාන ණය කියන්නේ? අඩමාන ණය. අඩමාන ණය කියන ළමයි මට නායකතියකින් මගේ නායකතිය ගොඩක් ඉන්නවා. මම තමයි ගමේ පොලි මුදලාලි. හරිද? මම ඔක්කොම ණයට දෙනවා. ණයට දෙනවා ඔක්කොටම. හරිද? පොලි අරගෙන. බැංකු කේස් එකක් නෙමෙයි. බැංකු මේක අදාළ කරගන්න එපා. බැංකුත් කරනවා. මම මේ කියන්නේ සරල උදාහරණයක්. මට ඉන්නවා A ගෙන් ලැබෙන්න ඕන 5000. B ගෙන් ලැබෙන්න ඕන 3000. C ගෙන් ලැබෙන්න ඕන 50000. D ගෙන් ලැබෙන්න ඕන 1000. කොහොම තියෙන සම්පූර්ණ 50යි 55 56 57 59000ක් තියෙනවා මට ඔක්කොම ණයගැතිය. මගේ ඔක්කොම ණයගැතියෝ 59000ක් ඉන්නවා. බොල් ණය කතාවක් දැන් මෙතන දාලා නැහැ. අය බොල් ණය අයින් කරලා ඉවරයිනේ. බොල් ණය කියන්නේ ස්ථිර වශයෙන්ම නොලැබෙන ඒවා. මම හිතනවා B ගේ A ගේ 5000 නම් ලැබෙන එකක් නැහැ. අඩු කරලා දැම්මා. එතකොට 54000යි. ඒකේ හම්බෙන්නේ නැහැ බොල් ණය. බොල් ණය 54000යි. හැබැයි මේක අනිවාර්යෙන් ලැබෙන්නේ නැහැ 5000. ඒක දන්න ඌ බංකොලොත් වෙලා. අනිවාර්යෙන් 5000 හම්බෙන්නේ නැහැ. හැබැයි මේ B ගේ 3000 තියෙනවා C ගේ 50000කුත් තියෙනවා. මේක මට ලැබෙයිද නොලැබෙයිද කියලා සැකයි. ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. බොල් ණය විදිහට කපන්නත් බෑ. මොකද්ද කරන්නේ? එහෙම අවිනිශ්චිත ඒවා වෙන් කරනවා අඩමාන ණය වෙන් කිරීම කියලා. මේ 54000න් අපි වෙන් කරනවා 100%. සම්පූර්ණ මේක ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට වෙනස් වෙන මෙයාගේ. සමහරක් ව්‍යාපාර 10%යි සමහරක් ව්‍යාපාරයක 5%යි. ඔක වෙනස් වෙනවා. අඩමාන ණය වෙන් කරනවා කියන්නේ සම්පූර්ණ ණයගැතියන්ගෙන් යම් ප්‍රතිශතයක් අපි වෙන් කරනවා මේක නම් ලැබෙන එකක් නෑ කියලා. ඒකට තමයි ළමයි කියන්නේ අඩමාන ණය වෙන් කරනවා කියලා. හරි. මම හිතනවා මේක පැහැදිලි ඇති කියලා. මම මේ ලොකු තියරි කරුණු සරලව ගන්නන්නේ. හරිනේ? හරි. තියරි ක්ලාස් එක නම් මේ අඩමාන ණය වෙන් කිරීම කියන්නේ සම්පූර්ණ දවසක්. බොල් ණය කියන්නේ සම්පූර්ණ දවසක උගන්වන තියරි. හරිනේ? මම සරලව උගන්වන්නේ. තාම මාස 5යි අපිට තියෙන්නේ. බොල් ණය ලෙස 5000 කපා හර යුතු අතර බොල් ණය කිව්ව ගමන්ම බොල් ණය කියන දේ ඇහුණ ගමන්ම බොල් ණය කියන්නේ ළමයි වියදමක්. බොල් ණය කියන්නේ වියදමක්. බොල් ණය කියන්නේ වියදමක්. හග්ගාලා ගිහින් දැම්ම බොල් ණය කියලා 5000ක්.
බොල් ණය කියන්නේ වියදමක්. බොල් ණය ගිහින් දැම තීරුවේ බොල් ණය කියන්නේ 5000 වියදමක්. ඉතිරි ණය ගැතියන්ගෙන් 10%ක් අඩමාන ණය. දැන් බලන්න ශේෂ පිරික්සමේ සම්පූර්ණ ණය ගැතියෝ කීයක් ඉන්නවද? වෙළඳ ලැබිය යුතු දෑ 1,50,000යි. හරි. වෙළඳ ලැබිය යුතු දෑ කියන්නේ මොකද්ද? ජංගම වත්කම. ඒක වත්කම් තීරු දා ගන්න ඕනේ වෙළඳ ලැබිය යුතු දෑ කියලා. හරිනේ? ඒකෙන් අඩු වෙනවා 5000ක්. මොකද කොහොමත් බොල් ණයනේ. හරි. බොල් ණය. වෙළඳ ලැබිය යුතු දෑ වලින් 5000ක් අඩු වුණා බොල් ණය විදියට. ඒක දැම්මා ආදායම් ප්‍රකාශයේ වියදමක් විදියට. දැන් මොකද්ද කියන්නේ? බොල් ණය ලෙස 5000ක් කපා හැරීම කළ යුතු අතර ඉතිරි ණය ගැතියන්ගෙන් 10%ක් අඩමාන ණය ලෙස වෙන් කිරීමට තීරණය කර ඇත. ඉතිරි උනේ කීයද? ලක්ෂයක් ඉන්නෝ ණය ගැතියෝ. 5000ක් බොල් 1,50,000ක් ණය ගැතියෝ ඉන්නෝ. 5000ක් බොල් ණය. එතකොට සම්පූර්ණ ණය ගැතියෝ කීයක් වෙනවද? ලක්ෂයයි. සම්පූර්ණ ණය ගැතියෝ ඉන්නවා 1,50,000ක්. ඒකෙන් 5000ක් බොල් ණය. සම්පූර්ණ ගාන ලක්ෂයයි. හරි. ඒකෙන් 10%ක් වෙන් කරනවා අඩමාන ණය කියලා. එහෙනම් සුද්ධ ණය ගැතියෝ කීයද? 10%ක් අඩු කරනවා වෙළඳ ලැබිය යුතු දෑ වලින්. එතකොට සුද්ධ ණය ගැතියෝ වෙනවා ළමයි 90ක්. මෙන්න ගැලපිල්ල 105ක් හිටියා ණය ගැතියෝ 5000ක් කැපුවා බොල් ණය ලක්ෂයක් තිබුණා. මේ ලක්ෂය සුවර්ණය 10%ක් 10000ක් කැපුවා. එතකොට සම්පූර්ණයෙන් ණය ගැතියෝ විදිය ලක්ෂයක්. ඒකෙන් අඩු වෙනවා 10000ක් සුද්ධ ගාන එනවා 90000ක්. පැහැදිලිනේ? ඒක තමයි අපි ව්‍යාපාරයක වත්කමක් ලෙස හඳුනාගන්නේ. ඒ වගේම මේක යනවා ආදායම් ප්‍රකාශයට කොහොමද? අඩමාන ණය කියලා 10000ක්. අඩමාන ණය කියලා 10000ක් යනවා ආදායම් ප්‍රකාශනයට. අපි ඒකත් හඳුනාගන්නේ ව්‍යාපාරයේ වියදමක් විදියට 10000ක් දැම්ම ආදායම් ප්‍රකාශයට. අන්ති ඇති එතන තියෙනවද? ඔව්. ඒක පල්ලෙන් අහන්න. ඒකත් දානවා ආදායම් ප්‍රකාශයේ වියදමක් විදියට 10000. හරිද? එතකොට අපේ ණය ගැති ගැලපිල්ලත් ඉවරයි. ඊට පස්සේ ඉදිරියට ගෙවන ලද 3000ක රක්ෂණ ගාස්තු පරිපාලන වියදම් තුල ඇතුළත් වේ. ඉදිරියට ගෙවපු වියදම් මොකද්ද කියන්නේ? අපේ කාලච්ඡේදය කවද්ද? 23 4 ඉඳලා 24 3 31 වෙනකම්. 23 4 1 24 3 31. මේ අපේ ගිණුම් කාලච්ඡේදය. මේ ගිණුම් කාලච්ඡේදය අදාළව ඉදිරියට ගෙවන ලද 3000ක රක්ෂණ ගාස්තු. මේ අපි හිතමු රක්ෂණ ගාස්තු 20000යි. අපි නිකමට 23000ක් ගෙවුවා. මේ අවුරුද්දට 20000යි ඊළඟ අවුරුද්දට 3000යි බේරෝනේ නේ 3000යි. එතකොට 23000යි. හැබැයි 3000 ගෙවුවේ ඊළඟ අවුරුද්දට. මේ ගෙවපු 3000 කියන අපිට වත්කමක්. ඇයි අපි ඉදිරියට ඒක ගෙවලා තියෙන්නේ. ඔය හිතන්න පන්ති 20 ගෙවනවා මාසෙට 2000යිනේ. හරිද? මේ මට ගෙවනවා 4000ක්ම. මේ මාසෙට 2000යි ඊළඟ මාසෙටත් එක සැර ගන්න කියලා 4000ක් ගෙවනවා. එතකොට මේක මට වගකීමක්. ඔයාට වත්කමක්. ඇයි? ඔයා ඊළඟ මාසෙටත් ගෙවලා තිබුණා. ඔයාට ඕන වෙලාවක මගේ ඉන්නේ 2000 ඉල්ල ගන්න පුළුවන්. ඒක දෙන්න කියලා. ඒක තමයි ඔයාගේ වත්කම. එතකොට ඉදිරියට ගෙවපු රක්ෂණ කියන්නේ ව්‍යාපාරික වත්කම. මොකද්ද කියන්නේ දැන් ගානේ? ඉදිරියට ගෙවන ලද 3000ක රක්ෂණ ගාස්තු පරිපාලන වියදම් තුල ඇතුළත් කර ඇත. කීයද මේ පරිපාලන වියදම් කියන්නේ? ශේෂ පිරික්සමේ දීලා ඇති පරිපාලන වියදම් කියලා
ප්‍රචාරණ තියෙන පරිපාලන. මෙතින් අනෙකුත් පරිපාලන වියදම් කියලා 23000ක් ගෙවලා තියෙනවා. හරිද? පරිපාලන වියදම් ඇත්තටම කීය දෙන්නේ? පරිපාලන වියදම් ඇත්තටම එන්නේ 20000යි. 3000ක් ගෙවලා ඉදිරියට පරිපාලන 3000යි. දැක්කද උන වැඩේ? ඇත්තටම පරිපාලන වියදම් 20000යි. 23000ක් ගෙවලා මෙයා කියනවා 3000ක් ගෙවි ඉදිරියට. එහෙනම් ජංගම වත්කම් වල කියනවා පරිපාලන වියදම් කියන අපේ වත්කමක් 3000ක් දානවා පරිපාලන වියදම් වලට. පැහැදිලිද මං කියන්නේ? 3000ක් දානවා පරිපාලනයටන ඉදිරියට ගෙවූ රක්ෂණ. ඉදිරියට ගෙවූ රක්ෂණ 3000යි. පරිපාලන වියදම් වල එනවා 20000ක් පරිපාලන වියදම්. ඇයි 3000ක් අඩු වෙනවා රක්ෂණ වලින් ගෙවපු ටික. හරි. ගැළපිලි ටික එතනින් ඉවරයි. ගැළපිලි ඉවරයි. දැන් තියෙන්නේ අපිට ආදායම් ප්‍රකාශය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පිළියෙල කරන්න. දැන් ලේසි. ගොඩක් අය ඉවරයිනේ මේකෙන් අරගෙන බලන්න මේකෙන් භාගයක් විතර දැන් ගැළපිලිත් එක්ක අහුවෙලා අපි ඉවර කරලා තියෙන්නේ. දැන් අපි ගත්ත ගැළපිලි ඉවර වුණා කියන්නේ ගත්ත ශේෂ පිරික්සම බලාගෙන දාගෙන යන්න තියෙනවා. හරි. ගැනුම් හරි විකුණුම් හරි ඉඩම් පිරිවැයට තියෙනවා ගත්තා. ගොඩනැගිලි හරි. මෝටර රථ හරි. සමුච්චිත ෂය හරි. ගැනුම් හරි. විකුණුම් හරි. මෙන්න තියෙනවා 2016 ඒ කියන්නේ 23 4යි එකට තොගය. ආරම්භක තොගය මේ තියෙන්නේ. කීයද? 30000. ගැනුම් ලක්ෂ 3යි. එතකොට අවසන් තොගය අපි කලින් හොයාගත්තා 120යි. එතන හරි. ඊට පස්සේ අහනවා වෙළඳ ගෙවිය යුතු ද ණය හිමියෝ කීයද? ගැළපිල්ලක් ආවේ නෑ නේකටනේ. වෙළඳ ගෙවිය යුතු ද වෙළඳ ගෙවිය යුතු ද ළමයි තියෙනවා 230000ක. ඒ කියන්නේ 230යි. වෙළඳ ගෙවිය යුතු ද. ඊට පස්සේ 100ට 12 බැංකු ණය ලක්ෂයයි. බැංකු ණය කියන්නේ අපේ ජංගම නොවන වගකීම. බැංකු ණය කියලා දැම්මා 1යි. කීයද බැංකු ණය? ලක්ෂයයි. බැංකු ණය ලක්ෂයයි. 100ට 12යි. ලක්ෂයට 112ක් කියන්නේ කීයද? ලක්ෂයට 100ට 12ක් කියන්නේ 120යි. ඒ කියන්නේ ණය ගත්තනම් අනිවාර්යෙන් පොලියක් ගෙවන්න වෙනවා. ණය පොලිය මෙතන ඉඩ නෑ. මම මෙතනින් දාන්නම් වියදම් තීරුව අඩු කරලා ණය පොලිය කියලා 12ක්. හරිනේ? ණය පොලිය 12යි. ඇයි? බැංකු ණය ලක්ෂයයි. මේ තියෙන්නේ බැංකු ණය කියන්නේ අපේ බැංකු ණය කියන්නේ වත්කම් තීරුව නෙමෙයි. අපි ඒක එන්නේ වගකීම් තීරුවට. බැංකු ණය කියන්නේ ළමයි වගකීම. හරිනේ? බැංකු ණය ජංගම නොවන වගකීම් වල දැම්මා බැංකු ණය කියලා ලක්ෂයක්. හරිනේ? බැංකු ණය කියලා දැම්ම ලක්ෂයක්. ඒකෙන් 112ක් පොලිය ගෙවන්න ඕන. ව්‍යාපාරයේ ණය පොලිය කියන්නේ ළමයි වියදම. ඊට පස්සේ බැංකු ණය කතාව ඉවරයි. මෙන්න තියෙන ගෙවූ බැංකු ණය පොලි 2000යි. බැංකු ණය පොලිය ගෙවලා. හොඳයි ප්‍රශ්නයක් නෑ අපි දැන් මේක. ණය පොලි ගෙවූ බැංකු ණය පොලි 9000යි. බැංකු ණය පොලිය 9000යි ගෙවලා තියෙන්නේ. සම්පූර්ණ බැංකු ණය පොලිය කීයද? 12000යි. බලා ගන්න ළමයි. හරිද? සම්පූර්ණ බැංකු ණය පොලිය 12000යි. හැබැයි ගෙවලා තියෙන්නේ 9000යි. තව කීයක් ගෙවන්න ඕනද බැංකු ණය පොලිය? 12000යි බැංකු ණය පොලිය 9000ක් ගෙවලා. තව ගෙවන්න ඕන අපි 3000ක බැංකු ණයක් ගෙවන්න ඕන. බැංකු ණය පොලිය ගෙවන්න ඕන. 3000ක බැංකු ණය පොලියක් ගෙවන්න ඕන. ගෙවිය යුතු බැංකු ණය පොලිය කියන්නේ ළමයි අපේ වගකීමක්. ඒක දැම්මා ණය පොලිය කියලා. මෙතනින් දාමු අපි ඒක ණය පොලිය 3000යි. හරිද? ණය පොලිය 3000යි. ඇයි? සම්පූර්ණ ණය පොලිය 12000යි. ඒකෙන් 9000ක් ගෙවලා 3000ක්
ගෙවන්න ඕන. ඇයි අපි ආදායම් ප්‍රකාශයට සම්පූර්ණයෙන්ම දැම 12000. ආදායම් ප්‍රකාශය කියන්නේ කාලච්ඡේදයේ ආදායම් වියදම් හඳුනා ගන්න ඕන. ගෙව්වත් නොගෙව්වත් කාලච්ඡේදයේ ණය පොලී වියදම කීයද? 12000යි. එහෙනම් අපේ ණය පොලී වියදම 12000යි. හැබැයි ගෙව්වේ 9000යි. 3000ක් ගෙවන්න ඕන. ඒක අපේ ජංගම වගකීම. ණය පොලී. පැහැදිලිනේ 12ක් ගෙවන්න ඕන. 9ක් ගෙව්වා. 3000ක් ගෙවිය යුතුයි. ඊට පස්සේ පරිත්‍යාග 2000යි. පරිත්‍යාග 2000යි. පරිත්‍යාග 2000යි. ඊට පස්සේ මුදල් 1.30යි. ඉතින් දාමු ඊට මදි නිසා මුදල් 1,30,000යි. ඒක එන්නේ වගකීම් යටතේ නෙමෙයි. ජංගම වත්කම් යටතේ තමයි මුදල් එන්නේ. මුදල් කීයක් තියෙනවද? 1,30,000. ජංගම වත්කම් වල මුදල් කියලා දැම්මා 1,30,000යි. හරිනේ? ජංගම වත්කම් වල මුදල් කියලා දැම්මා 1,30,000යි. හරි. ඊට පස්සේ සුළු මුදල් ලක්ෂයයි. සුළු මුදල් 10,000යි. සුළු මුදල් 10,000යි. සුළු මුදල් කියන්නේ අපේ වත්කම. ඊට පස්සේ තෝගයක් දැම්මනේ හරි. ඊට පස්සේ වට්ටම් කියලා හර පැත්තේ 2,000ක් තියෙනවා. බැර පැත්තේ 14,000ක් තියෙනවා. මොකක්ද ඒ කේස් එක? ශේෂ පිරික්සුමේ වට්ටම් කියලා හර පැත්තේ තියෙනවා 2,000ක්. බැර පැත්තේ තියෙනවා 14,000ක්. ළමයි දුන් වට්ටම් කියන්නේ වියදමක්. වියදමක් නම් අපි දාන්නේ කොහෙද? හරට. ලද වට්ටම් කියන්නේ ආදායමක්. ආදායමක් නම් දාන්නේ බැරට. දුන් වට්ටම් හර කරා, ලද වට්ටම් බැර කරා. දුන් වට්ටම් කියන්නේ වියදමක්. එහෙනම් හර. ලද වට්ටම් කියන්නේ ආදායමක්. එහෙනම් බැර. ඒ අනුව මේ වට්ටම් කියන්නේ 2,000ක් තියෙනවා හර පැත්තේ. එහෙනම් මේ හර තියෙන 2,000 දුන් වට්ටමක්. එහෙනම් දුන් වට්ටම් කියන්නේ වියදමක්. දුන් වට්ටම් දැම්මා. දුන් වට්ටම් දැම්මා 2,000ක්. දුන් වට්ටම් දැම්මා 2,000ක්. ලද වට්ටම් කියන්නේ ආදායමක්. ලද වට්ටම් දැම්මා 14,000ක්. ලද වට්ටම් කියන්නේ ආදායමක්. ඒක දැම්මා 14,000ක්. ගැනිලි තියෙනවා ළමයි 5,000ක්. ගැනිලි කියන්නේ අපි මෙතනින් කලින් දාගත්ත හරිනේ ගැනිලි. දාගත්තනේ දුන්. ලද වට්ටම් දුන් වට්ටම්. ගැනිලි කියන්නේ 5,000ක්. ඒක දාගත්ත මෙතෙන්ට. දුන් වට්ටම් කියන්නේ වියදමක්. ඒක දාගත්ත මෙතෙන්ට. දුන් වට්ටම් වියදම. ලද වට්ටම් කියන්නේ ආදායමක්. ඒක දාගත්තා ආදායම් තීරුවට. ශේෂ පිරික්සමේ හරට තියෙන්නේ හරට කියන්නේ දුන් වට්ටම් කියන්නේ වියදමක්. වියදමක් නම් තියෙන්නේ හර පැත්ත. ලද වට්ටම් කියන්නේ ආදායමක්. ආදායමක් නම් තියෙන්නේ බැර පැත්ත. මෙතන 2යි මෙතන 14යි. හරිද? හර පැත්තේ තියෙන්නේ ඇයි? විශ්ව සටහන් මූලධර්මයේ අනුව වත්කම් සහ වියදම් තමයි හරට දාන්නේ. එහෙනම් අනිවාර්යෙන්ම හර තියෙන වට්ටම් කියන්නේ දුන් වට්ටම්, බැර තියෙන වට්ටම් කියන්නේ ලද වට්ටම්. හරිනේ? දුන් වට්ටම් 2යි, ලද වට්ටම් 14යි. ගැනිලි 5,000 හරි. ප්‍රචාරණ වියදම් 6,000යි. ඉඩ මදි ළමයි. ප්‍රචාරණ වියදම් අපිට එනවා 6,000. ප්‍රචාරණ වියදම් 6,000. ඇති. ප්‍රචාරණ වියදම් එනවා. ප්‍රචාරණ වියදම් 6,000ක් එනවා. ප්‍රචාරණ වියදම් 6,000ක් එනවා. ඊට පස්සේ ප්‍රාග්ධනය කියලා දීලා තියෙනවා 25,000. ප්‍රාග්ධනය 25,000ක් දීලා තියෙනවා. මේක තුලනේ ගාට පස්සේ අපිට ලාභය හොයලා හරිද? ලාභය හොයලා ඒ ලාභය අරන් යනවා මෙතෙන්ට. තේරුණාද? මේක හොයලා මේ ලාභය අරන් ගිහිල්ලා මෙතෙන්ට
අපි හොයනවා ආදායම් ප්‍රකාශයේ ලාභය හොයලා මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හොයනවා. හරි. අපි දැන් යමු ගාන තුලනය කරන්න. හරිද? විකුණු 800යි. මෙතන 800 හරිනේ. දැන් 30යි 300ක් 330න් අඩු වෙන්න ඕන 120ක්. උත්තරේ 330න් අඩු වුණා 120ක්. 100ද 210යි 800න් අඩු වුණා 210ක් 590යි දල ලාභය. විකුණුම් පිරිවැය හොයලා මෙතෙන්ට ගත්තා. විකුණුම් වලින් අඩු කරා විකුණුම් පිරිවැය 590යි දල ලාභය. ලද වට්ටම් 14යි. ලද වට්ටම් 14යි. උත්තරය 604යි. දැන් මේ වියදම් ඔක්කොම ටික අරගෙන එකතු කරලා මේ වියදම් ඔක්කොම ටික එකතු කරලා. හරිද? ඔය නෑනේ තේරුණානේ? 594 604යි. හරි. ඊට පස්සේ මේ වියදම් ඔක්කොම ටික එකතු කරලා ඒ ශේෂය ගන්න මෙතෙන්. මේ වියදම් ඔක්කොම ටික එකතු කරලා ඒ ශේෂය ගත්තා මෙතෙන්ට. වියදම් වල ඔක්කොම එකතු වෙනවා 371යි 400ක් 371.4ක් මේ සම්පූර්ණ වියදම් ටික එකතු කරාම එනවා 371.4ක්. එතකොට මේ සම්පූර්ණ ආදායමෙන් සම්පූර්ණ වියදම් අඩු කරාට පස්සේ සුද්ධ ලාභය එනවා 232.6යි. හරිද? 232.6යි. මේ සම්පූර්ණ ආදායම වලින් මේ සම්පූර්ණ වියදම් වල එකතු තමයි මෙතන තියෙන්නේ. මේ සම්පූර්ණ ආදායමේ සම්පූර්ණ වියදම් අඩු කරලා අපි සුද්ධ ලාභය ගන්නවා 272.6යි. මේ සුද්ධ ලාභය අරන් යනවා අපි මූල්‍ය හත ප්‍රකාශයේ මෙතෙන්ට 232.6යි. 232.6යි. ඊට පස්සේ අපි මේ ටික සුළු කරනවා 1000යි 560යි 840යි උත්තරය එනවා 2400යි. ඊට පස්සේ ජංගම වත්කම් වල එකතු වෙනවා 100යි 90යි 3යි 230යි 10යි 333යි. මුළු වත්කම් කීයද? 2400යි 333යි. 2733යි. මුළු වත්කම් 2733යි. මුළු වත්කම් වෙනම ළමයි 2733යි. දැන් අපි යන් හිමිකම් පැත්තට. ඒක හොයන්නේ කොහොමද? 25ට එකතු වෙන්න ඕන 232.6යි. අඩු වුණා ගැනිලි 5 252.6යි. 252.6යි. ඊට පස්සේ ළමයි එනවා බැංකු ණය 100යි. සම්පූර්ණ වගකීම් වෙනවා 3යි 20යි 2.4යි 50යි සහ 230යි 305.4යි 305.4යි 305.4ට එකතු වෙන්න ඕන 305.4ට එකතු වෙන්න ඕන 100ක්. ඒකට එකතු වෙන්න ඕන 252.6ක්. සම්පූර්ණයෙන් එනවා 658ක්. හරිද? 2733ක් ආ මුළු වත්කම්. මෙතන එනවා 252.6ක් 100යි. මෙතන එනවා 305.4. එතකොට 305.4ට එකතු වෙන්න ඕන 100ක්. ඒකට එකතු වෙන්න ඕන මුළු හිමිකම 2327.6ක්.
සම්පූර්ණ ගානෙම ළමයි 2733. 200 ශුද්ධ ලාභය 232,600යි. ප්‍රාග්ධනය ළමයි අපිට මෙතන එන්නේ 25 නෙමෙයි අපිට මෙතන වැරදිලා. ප්‍රාග්ධනය එන්නේ 2100යි. ඔයා බලන්න ශේෂ පිරික්සමේ ප්‍රාග්ධනය කියලා පොඩ්ඩක් යට වෙන්න තියෙන්නේ 2100යි. එතකොට ළමයි 2100ට එකතු වෙන්න ඕන 232.6යි. ඒකෙන් අඩු වෙන්න ඕන 5ක් 2327.6යි මුළු හිමිකම එන්නේ. මුළු හිමිකම එන්නේ 2327යි. 2327.6යි. 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 මේ විදිහට තමයි ළමයි තනි පුද්ගල ව්‍යාපාරයක ආදායම් ප්‍රකාශයක් හදන්නේ. අපි තනි පුද්ගල ව්‍යාපාරයක ආදායම් ප්‍රකාශයක් හදලා ඉවරයි. පැහැදිලිනේ? විකුණුම් වලින් අඩු කරා විකුණුම් පිරිවැය හැදුණු විදිය ලිව්වා. ධන ලාභය හොයාගත්තා. ආදායම් එකතු කරා වියදම් ටික ඔක්කොම අඩු කළා. සම්පූර්ණ ආදායම් වලින් අඩු කරා වියදම් ටික ආවා ශුද්ධ ලාභය. ශුද්ධ ලාභය අරන් ගියා මූලසත ප්‍රකාශ හිමිකම් තීරුවට. ප්‍රාග්ධනයට එකතු කරා ලාභය අඩු කරා ගැනීම. වත්කම් සමාන හිමිකම් දන වගකීම් නිසා මේ සම්පූර්ණ වත්කම් වල එකතුව වන 2733 සමාන වෙන්න ඕන වත්කම් හිමිකම් දන වගකීම්. හිමිකම් දන වගකීම් වල එකතුව වෙන 2733ට ගාන බැලන්ස් වෙනවා කියන්නේ ඕකට තමයි. මුළු වත්කම් වල එකතුව සමාන වෙන්න ඕන වගකීම් දන හිමිකම් වල එකතුවට ගාන බැලන්ස් වෙනවා කියන්නේ ඕකට තමයි. හරිද ළමයි? එතකොට කේවල සාම ව්‍යාපාරික තනි පුද්ගල ව්‍යාපාරයක හෙවත් කේවල සාම ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන මේ විදිහට ඉවර කරනවා. හරිද? සම්පූර්ණ ගාණක් EPF ETF තුක ගැලපිලි ඊට පස්සේ ආපසු වේවම එක ඉදිරියට තව ගාණක් හදනවා මම. හරිද? ඊට අමතරව මේ සම්පූර්ණ ගාණක් මේ විදිහට හදලා ඉවර කරනවා. හරි ළමයි? මම හිතනවා හොඳට තේරෙන්නේ නැති කියලා මම එකින් එක ගණන් ටික හදලා දුන්නා. ගැලපිල්ලෙන් ගැලපිල්ල හැදුවා. මම හිතනවා එතන ප්‍රශ්නයක් නැහැ කියලා. කොහොම හරි මෙතන මේ ගානට මේ ගාන සමාන වෙන්න ඕන. කියන්නේ මුළු වත්කම් වල එකතුව වගකීම් දන හිමිකම් වලට සමාන වෙන්න ඕන. ඒකට තමයි ළමයි ගානක් බැලන්ස් වෙනවා කියන්නේ. හරිනේ? තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවනම් ආයෙ පාරක් පොඩ්ඩක් ස්කිප් කරලා බලන්න පිටිපස්සට. මම පැහැදිලිව කියලා දීලා තියෙනවා හැම කරුණක්ම. හරිනේ? ඒ විදිහට තනි පුද්ගල ව්‍යාපාරයක මූල ප්‍රකාශන කට්ටලයක් අපි හදලා ඉවර කරනවා. හරි ළමයි එහෙනම් අදට මේ ගාන කියලා දීලා ඉවරයි. අපි තව ගානකින් ආයෙමත් පටන් ගමු ටියුට් එකේ ඊළඟ ගානේ.